ආයුබෝවන් 2028 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂය විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන දූල පුතාලා සියලුම දෙනාම ආදරෙන් පිළිගන්නවා. සචිත්‍ර බුලත් සිංහලගේ ව්‍යාපාර අධ්‍යයන ඔන්ලයින් පන්තියට 2028 විලක්ක කරගෙන පවත්වාගෙන යන පන්තියට ඔබ සියලු දෙනාම මම ඉතා ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ පළවෙනි පාඩම අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර සංකල්ප ගැන. ඒතර ව්‍යාපාර සංකල්ප ගැන කරන මේ පළවෙනි පාඩමේ රෙකෝඩින් එක මම ඕනම කෙනෙක් එක්ක ෂෙයා කරන්න. ඒක බලලා ඒකේ ගුණාත්මක භාවය බලලා ඔබට පුළුවන් ඔබේ යහළුවන්ට එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් 2028 උසස් පෙළින් වාණිජ්‍ය විෂයන් සහ කලා විෂයන්ගෙන් හදාරන්න බලාපොරොත්තු වෙන ඒ වගේම ව්‍යාපාර අධ්‍යයන විෂයක් විදිහට කරන්න බලාපොරොත්තු වෙන ඔබේ යහළුවා යෙහෙළියටත් මේක ෂෙයා කරන්න. මේක නොමිලේ මේ රෙකෝඩින් එක දෙන නිසා ඒගොල්ලන්ගේ අධ්‍යාපනය සඳහා කියන්නේ ඒගොල්ලන්ගේ දැනුම සඳහා ඉතාමත්ම වැදගත්. මේ පළවෙනි පාඩමේ තියෙන සංකල්ප හරියට අවබෝධ කරගන්න. ඒ වගේම මේක මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට මේ අපේ පන්තියේ යන විදිහ, මෙහි යොදා ගන්නා තාක්ෂණය, ඒ වගේම මේ ගැටලු පැහැදිලි කරන විදිහ පිළිබඳව යම් අවබෝධයක් ඒගොල්ලන්ට ලැබෙයි කියලා සහ ඒගොල්ලන්ට යම් තීරණයක් ගන්න පුළුවන් අපේ පන්තියත් එක්ක ඉදිරියේදී එකතු වෙනවද නැද්ද කියන එක. ඉතින් අපි වැඩි කල් වේලා ගන්නේ නැතුව අපි පටන් ගමු ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ එන පළවෙනි පාඩම ව්‍යාපාර සංකල්ප සහ පරිසරය ගැන අපි අද මූලික සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ ඉතාමත්ම වැදගත් විෂයක්. මේ වාණිජ්‍ය විෂය හදාරන වගේම කලා විෂය හදාරන දරුවන්ටත් මේ ව්‍යාපාර අධ්‍යයන විෂය හදාරන්න පුළුවන්. ඉතින් අනිත් කාරණය තමයි සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම මේ ඔන්ලයින් පන්තිය ගෙන එනවා. ඉතින් සිංහල ඔන්ලයින් ක්ලාස් එක අද පටන් ගන්නවා පළවෙනි ක්ලාස් එක. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා නුදුරේ තව ටික දිනකින් ඉංග්‍රීසි ඔන්ලයින් පන්තියක් පටන් ගන්න. ඉතින් ලංකාවේ ඕනෑම ස්ථානයක ඉන්න දරුවන්ට අපේ පන්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට විෂය නිර්දේශයේ තියෙන සියලුම දේවල් ආවරණය කරන්න මේ කාල සීමාව තුළ. ඒ වගේම ඊට බාහිරව විෂයට අත්‍යවශ්‍යයි කියලා හිතන ගොඩාක් දේවල් ඔයගොල්ලන්ත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ගොඩාක් සරල විදිහට බොහොම පැහැදිලිව උගන්වන විදිහට මේ පාඩම් කරගෙන යන්න. ඉතින් අපි යමු අපේ පළවෙනි පාඩම ව්‍යාපාර සංකල්ප. දැන් ඕනම විෂයක පළවෙනි පාඩම එහෙම නැත්නම් මූලික අධීරයේදී කරන්නේ මේ විෂයට අදාළ කරන යම් තියරිස් සිද්ධාන්ත ඉගෙන ගන්න එක. සංකල්ප ඉගෙන ගන්න එක. මොකද මේ සංකල්ප ඉගෙන ගැනීම වැදගත් වෙනවා ඒ විෂයේ තවදුරටත් ඉදිරියට අධ්‍යාපනය එහෙම නැත්නම් හැදෑරීම් කරගෙන යන්න. ඉතින් අපි බලමු මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයේදී ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය පතය අපි ගත්තාම මොන වගේ සංකල්පයක්ද අපි මේ ඉදිරියේදී ඉගෙන ගන්න යන්නේ කියන කාරණය පිළිබඳ මූලික අවබෝධය ලබා ගමු. මම හිතන්නේ හැමෝටම දැන් පේනවා ඇති පළවෙනි ස්ලයිඩ් එක ව්‍යාපාර සංකල්ප. අපි මේ පාඩමේ ඉස්සෙල්ලම අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ නිර්වචනය මේ හැඳින්වීම ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් ඕනෑම විෂයක හැඳින්වීම ඉගෙන ගන්නකොට ඒ හැඳින්වීම තුළම තියෙනවා යම් කීවර්ඩ්ස්. ඒ කියන්නේ ප්‍රධාන වචන කීපයක් වචන තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්න ඕන විශේෂයෙන්ම අපි උත්තර පත්‍ර ලියද්දී
මොකද එතෙන්දී තමයි බලාපොරොත්තු වෙන උත්තරපත්‍ර පරීක්ෂකයෝ මේ දරුවෝ මේ නිර්වචනයම නැත්නම් මේ සංකල්පය ගැන හරි අවබෝධයක් තියෙනවා කියන එක. ඉතින් වන්ගිල්ලා යමක් එක්ස්ප්ලেইন කරන්න උත්සාහ කරනවට වඩා මතක තියාගන්න මේ කීවර්ඩ්ස් ටික. අපි මොනවද කියනවා කීවර්ඩ්ස් කියලා. ඒතර කීවර්ඩ්ස් ටික හරියට එන විදිහට තමයි ඔයගොල්ලෝගෙන් විභාගයේදී නිර්වචනයක් ඇහුවොත් ඒ නිර්වචනය ඔයගොල්ලන්ට පැහැදිලිව ලියන්න ලිය යුත්තේ ඒ කීවර්ඩ්ස් ඇතුළත් වෙන විදිහට. ඉතින් මේක හරිම සරලයි. ව්‍යාපාරයක් කිව්වහම ඔයගොල්ලන්ට ඒක අලුත් දෙයක් නෙමෙයි. දැන් බලන්න ඔයගොල්ලෝ උදේ නැගිට වෙලාවෙ ඉඳලා හවසට එහෙම නැත්නම් රාත්‍රියට නිින්දට යනකම්ම ඔයගොල්ලෝ ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි අපේ ජීවිතේ හැමතිස්සෙම ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙනවා. දැන් බලන්න මේ රූප රාමුව දිහා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සර් ඉස්සෙල්ලා කතා කරා වීඩියෝ එකෙන් සහ ඔයගොල්ලන්ට පේනවා ඇති තමලාට මාව මේ අවස්ථාවේදී. ඉතින් අපි මේ සම්බන්ධ වෙන්නේ ඔන්ලයින්. සමහරවිට ඔබ ඉන්නේ ඈත ප්‍රදේශයක වෙන්න පුළුවන්. මම ඉන්න ප්‍රදේශයට වඩා. අපි මේ සම්බන්ධ වෙන්නේ යම් කිසි පුද්ගලයෝ ආරම්භ කරපු ව්‍යාපාර හේතුවෙන්. දැන් අපි ගත්තොත් Android phone තියෙනවා, ලැප්ටොප්ස් තියෙනවා, ඒ වගේම sannivedanaya තියෙනවා, චන්ද්‍රිකා තියෙනවා. ඒ වගේ මේ විවිධ අංශවල සේවා සහ භාණ්ඩ පරිභෝජනය කරලා තමයි අපි මේ අපගේ මේ දේ අවශ්‍යතාවය ඉටු කරගන්නේ. අද අධ්‍යාපනය ලබන මේ වෙල් මොහොත ගත්තාම මේ සඳහා ගොඩාක් ව්‍යාපාර සම්බන්ධ වෙනවා. ඒක අපි දැන හෝ නොදැන අපේ ජීවිතේ වැඩි හරියක් අපි ගත කරන්නේ මේ ව්‍යාපාර එක්ක. එතකොට මේ ව්‍යාපාරයක් යන කුමක්ද කියන එක අපි හරියටම නිර්වචනය කළොත් අපි සමහර ව්‍යාපාර තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ප්‍රධාන වචනයක් තියෙනවා ශ්‍රමදාන ව්‍යාපාර කියලා නේද? ඒකට මේ ශ්‍රමදාන ව්‍යාපාර කියන එකත් අවසාන ඉවර වෙන්නේ ව්‍යාපාර කියලා. එතකොට මේ අපි කතා කරන ව්‍යාපාර මේ ශ්‍රමදාන ව්‍යාපාර නෙමෙයි. ඒ කියන්නේ ඒ වගේ මේ ව්‍යාපාර අපි කතා කරන්නේ. මේ ව්‍යාපාර පැත්තෙන් අපි අද කතා කරන්නේ ඒකේ තියෙනවා ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕන. අපි කතා කරන ව්‍යාපාරය එහෙම නැත්නම් අපි නිර්වචනය කරන ව්‍යාපාරය ඇත්තටම ලාභ ලැබීමේ අරමුණෙන් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලාභ ලැබීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙන මිනිස් අවශ්‍යතා උමනා. දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා පුතා මේ මිනිස් අවශ්‍යතා සහ උමනා කියන්නේ මොනවද කියලා. එතකොට අපිට ජීවිතේ ගත කරන්න සුඛෝපභෝගීව ගත කරන්න වෙන්න පුළුවන්. අපේ නොමැරී ජීවත් වෙන්න පුළුවන්. අපිට එදිනෙදා වේල ගැට ගන්න පුළුවන්. ඒ සඳහා අපිට යම් අවශ්‍යතාවයක් අපිට ඉටු කරගන්න ඕන. ඒ අවශ්‍යතාව උවමනා ඉටු කරගන්න සමත් මිනිසුන්ගේ, ඒ කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව උවමනා ඉටු කරලා දෙන්න ලාභ ලැබීමේ අරමුණින් අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් යම්කිසි ආයතනයක් අපි ඒකට කියනවා ව්‍යාපාරයක් කියලා. ඉතින් හොඳට මතක තියාගන්න මේ කීවර්ඩ්ස් ටික. එකක් ලාභ ලැබීමේ අරමුණ, අනිත් එක තමයි මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරලා දීම. එතකොට මෙන්න මේ ටික කරන යම්කිසි ආයතනයක් තියෙනවා නම් අපිට ඒක ව්‍යාපාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන ක්‍රමය තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම හා අලෙවිය කියන එක. දැන් අපි අපේ අවශ්‍යතාවයන් හා උවමනා ඉටු කරගන්නේ අපි ඉදිරියේදී සාකච්ඡා කරමු භාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා. දැන් අපි මේ කතා කරන මේ ගුවන් කාලය අපි පරිභෝජනය කරලා තමයි අපි මේ සම්බන්ධ වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් අපේ data ගත්තොත් ඒ data අපි consume කරලා අපි data ටික මේ දැන් අපි හදිසියවත් අපේ data ඉවරනොත් අපිට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි ඒක පරිභෝජනය කරලා තමයි අපේ මේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නේ. තෘප්ති මේ උවමනාවන් ඉටු කරගන්නේ. කොට අනිත් වැදගත් කාර්යය තමයි මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක කරනවා මේ ව්‍යාපාර, බෙදා හැරීම් කරනවා මේ ව්‍යාපාර, ඒ වගේම අලෙවි කරනවා ව්‍යාපාර. මේ තුන ප්‍රධාන අංශ තුනක් ව්‍යාපාරයක. සමහර ආයතන ඉන්නවා පුතා මේ නිෂ්පාදනය විතරයි කරන්නේ. සමහර ආයතනය කරනවා ඒගොල්ලෝ කරන්නේ නිෂ්පාදකයා ඉඳන් පාරිභෝගිකයා කියලා කියන අපි
අපි හැමෝම පාරිභෝගිකයෝ. අපි හැමෝම වෙළඳපොළට ගිහිල්ලා වඩු ගන්න කස්ටමර්ස්ලා. අපි ඕනම සමහර ආයතනවල කස්ටමර්ස්ලා අපි. අපි බේකරියෙන් උදේ පාන් ගෙඩියක් ගත්තොත් ඒ බේකරියේ කස්ටමර් කෙනෙක් වෙනවා අපි. කියන්නේ පාරිභෝගිකයෙක් වෙනවා. කස්ටමර් කියන්නේ පාරිභෝගිකයාට. ඒක පාරිභෝගිකයා දක්වා නිෂ්පාදකයාගේ ඉඳලා අපි හිතමු අනුරාධපුරයේ වී ගොවියෙක් ඉන්නවා කියලා. වී වගා කරන. ඒ වී වගා කරන ගොවියාගේ වී ටික අපි අතට එන්න ඕන හාල් විදිහට. මොකද ඒ එන අතරතුර ගොඩක් අය තමන්ගේ වැඩ ඒ සඳහා තමන්ගේ ශක්තිය යොදවනවා. ඒකට මේ ව්‍යාපාර කියන දේ නිෂ්පාදකයා වෙන්නවා. ඒ වගේම වෙන්න පුළුවන් ඒක බෙදා හරින එක්කෙනා. බෙදා හරින එක්කෙනා ඒ නිෂ්පාදනය කරන තැන ඉඳලා අවසාන පාරිභෝගිකයා වෙනකන් සම්බන්ධ කරන එක්කෙනා බෙදා හරින්න. ඒ වගේම තමයි අවසානයේ අලෙවි කරන්න. දැන් අපි අර හාල් උදාහරණය ගමුකෝ. ඒ හාල් උදාහරණේ ගොවියා වී නිෂ්පාදනය කරනවා. මෝල් හිමියෙක් ඇවිල්ලා ඒ වී ටික අරගෙන එයා මොනවද කරන්නේ? එයා මෝලට ගෙනහිල්ලා කොටලා වී පොතු සුද්ධ කරලා උරවලට දාලා එයා ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ෆුඩ් සිටිස් වලට දානවා, තොග කඩවලට දානවා, සිල්ලර කඩවලට දානවා. ඉතින් අපි පාරිභෝගික විදිහට සිල්ලර කඩෙන් මිලදී ගන්නවා. එතකොට මේ ව්‍යාපාර ගත්තහම මම මේ උදාහරණයක් විදිහට වී කියන එහෙම නැත්නම් හාල් කියන සහල් කියන ද්‍රව්‍ය ගැන භාණ්ඩය ගැන තමයි මම ඔය කිව්වේ. එතකොට ඒක නිෂ්පාදකෙක් හිටියා, බෙදා හරින්නෙක් හිටියා, ඒ වගේම අවසානයේ අලෙවි කරන්නෙක් හිටියා. එතකොට මේ තුනම මේ ප්‍රධාන අංශ තුනම ව්‍යාපාර වලට වල එන ප්‍රධාන අංශ තුනක්. අපිට ව්‍යාපාරයක් තියෙන්න පුළුවන් නිෂ්පාදනය කරන්න. අපිට ව්‍යාපාරයක් තියෙන්න පුළුවන් බෙදා හරින්න. අපිට ව්‍යාපාරයක් තියෙන්න පුළුවන් අවසානයේ අලෙවි කරන්න. ඉතින් සමහර තැන්වල අපි දකිනවා මේ තුනම කරන අයත් ඉන්නවා. එකම භාණ්ඩය එකම නිෂ්පාදනයත් ඒගොල්ලෝ කරලා, බෙදා හැරීමත් ඒගොල්ලෝ කරලා, ඒ වගේම අවසානයේ අලෙවි කිරීමත් කරන අය ඉන්නවා. නමුත් දැන් සාපේක්ෂව අඩුයි එහෙම අය. ඉස්සර නම් එහෙම අය ගොඩාක් හිටියා. ඒ කියන්නේ ගොඩාක් ඉස්සර. නමුත් දැන් අර ව්‍යාපාර සංකීර්ණ වෙනවා, පුළුල් වෙනවා. දැන් ලංකාව විතරක් නෙමෙයිනේ අපිට චීනයේ නිෂ්පාදනය කරන භාණ්ඩත් අපි මිලදී ගන්නවා. ඇමරිකාවේ නිෂ්පාදනය කරන ඒවාත් මිලදී ගන්නවා. මැද පෙරදිග නිෂ්පාදනය කරන මේ භාණ්ඩත් අපි මිලදී ගන්නවා. ඒ වගේම අපේ රටින් තේ පිටරට යනවා. ඉතින් මේ වගේ වෙලාවට අර නිෂ්පාදකයාම විතරක් නෙමෙයි ඔය බෙදා හැරීම අලෙවි කරන්නේ. ගොඩක් අය මේකට සම්බන්ධ වෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරය කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා භාණ්ඩ හා සේවා ප්‍රධාන අංශ තුනක් තියෙනවා. නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය සිදු කරන ඕනෑම ආයතනයක් ව්‍යාපාරයක් ලෙස අර්ථ දැක්විය හැකියි. ඔන්න දැන් අපි ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියන අපි දැන් ඉගෙන ගත්තා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඕනම ව්‍යාපාරයක් හඳුනා ගන්න. අපි මේ කතා කරපු ලක්ෂණ තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒක ව්‍යාපාරයක් කියලා. ඔන්න ඊළඟට තවත් වැදගත් එකක් එනවා මිනිස් අවශ්‍යතා සහ උවමනා කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා කියලා. මම ටිකක් ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්නම්. ඔව්. මිනිස් අවශ්‍යතා සහ උවමනා. අපි ගමු ඉස්සෙල්ලම අවශ්‍යතා කියලා. පුතා මිනිසා කියන තත්වයක්නේ අපි. මේ මිනිසා කියන සත්වයා පරිණාමයට පත් වෙලා. කියන්නේ ඇති වෙලා මේ පොළොව තලයට ඇති වෙලා අද දක්වා මේ වසර මිලියන ගානක විකාශනයක් වෙලා තියෙනවානේ. ඉතින් ඒ විකාශනය ගැන ඔයගොල්ලෝ ටිකක් අවධානය යොමු කරලා බැලුවොත් ඔයගලන්ට තේරෙයි අර අපි අපේ අර ආදී මුතුන් මිත්තෝ මොනවද ඒගොල්ලෝ අවශ්‍යතා මොනවද තිබ්බේ අපේ අද මොනවද කියලා අවශ්‍යතා තියෙන කියලා ගත්තාම ඌමනා කියලා ගත්තාම ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන දේවල් තියෙනවනේ ජීවත් වෙන්න. ඒ කාලේ බොහොම සරලයි සංකීර්ණ නැහැ මේ වගේ ප්‍රධාන අවශ්‍යතා ටිකක් තිබුණා. ඒ අවශ්‍යතාවයන් අදත් අපිට එහෙම්ම තියෙනවා. මොනවද ඒක තිබ්බ ප්‍රධාන අවශ්‍යතා? ඉතින් පළවෙනි එක තමයි මිනිසෙක් වුණාම අපිට ජීවත් වෙන්න නොමරි ජීවත් වෙන්න අපිට ආහාර ඕන. හරි? ඔන්න එක දෙයක් අපි කතා කරා ආහාර.
ආහාර කියන එකට ඇතුළත් වෙනවා කෑම බීම ජලය මේ වගේ සියල්ලක්ම ආහාර. හරි? එතකොට දැන් අපිට පුළුවන් ආහාර එනවා කියන්නේ අපේ මේ ශරීරය පවත්වාගෙන යන්න පුළුවන්. දැන් මම මේ කියන කතාව පුතා මිනිස්සුන්ට විතරක් නෙමෙයි තිරිසනුන්ට ඕනෑම සත්වයකට මේක අදාළයි. හරි? නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා ටිකක් සංකීර්ණයි සත්වයින්ට බලලා. දැන් සත්වයින්ට නම් ආහාර ටික තිබ්බනම් තමන්ගේ වර්ගයා බෝ කරන්න අවස්ථාව මේක තිබ්බනම් සත්තු තියෙන ඔය ටික විතරයි. සහ වාසස්ථාන ඒගොල්ලෝ සමහරවිට ගුහාවල ජීවත් වෙනවා. ඒ වගේ රංචු පිටින් ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ බලනකොට කැලේකට ගියාම ඉන්න සත්තු ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතා හරීම එකක් දෙකක් තුනක් තියෙනවා. නමුත් මිනිස්සු ගත්තාම අර අපේ තාක්ෂණයත් එක්ක දිනු වෙලා අපි හොඳ බුද්ධිමත් සත්තුන් අතර ඉන්න. ඉතින් ඒ ගත්තාම අපේ අවශ්‍යතා ටිකක් වැඩි. දැන් අපි කතා කරා ආහාර ගැන. හරි? ඊට පස්සේ මොනවද වෙන්නේ අපිට අවශ්‍ය කරනවා අපේ විලි වසා ගන්න. ඇඳුම් පැළඳුම්. මේ කතා කරන්නේ මේ වසර 2000 ගානකට ඉස්සෙල්ලා ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඇති වෙච්ච දේවල්. ඒ දේවල් අදටත් අපිට තියෙනවා. මොකද අපි අපේ මුතුන් මිත්තු කොළාතු ඇදගෙන ගියා. නැත්නම් සත්තුන්ගේ හම් පොරෝගෙන ගියා. ඒ මොනවටද මොන සඳහා අවශ්‍යතාවයටද ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයට. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයට. මේක සරල විදිහට කියනවා නම් අර විලි වසා ගන්න. අපේ විලි වසා ගන්න අපි ඒ කාලේ يعني අපේ මුතුන් මිත්තෝ යම් දේවල් පාවිච්චි කරලා විලි වසා ගත්තා. හරි. දැන් අපි තාමත් අපි මේ දේ කරගෙන යනවා. නමුත් අපේ දේ අද දවස් සමහරවිට සංකීර්ණයි. අපි අඳින ඇඳුම් පැළඳුම් සමහර අය ටයි එක දාලා කෝට් එක ඇඳලා ෂර්ට් එකක් දිගට දාලා කලිසමට මේ හරියන සපත්තු දෙකක් දාලා ඉතින් ඒ වගේ සංකීර්ණ වෙලා තියෙන ඇඳුම් පැළඳුම් ඒ කාලේ ආදී හමක් වේලුවා සතක්ගේ හමක් වේලුව ගත්තා ඒක තමන්ගේ ශරීරයේ වටේ උතා ගත්තා එච්චරයි. නමුත් අද වෙනකොට ටිකක් සංකීර්ණ වෙලා තියෙන ඇඳුම් පැළඳුම්. නමුත් අවශ්‍යතාවය වෙනස් වෙලා නැහැ. අවශ්‍යතාවය කියන දේ අපිට ඇඳුම් පැළඳුම් වල තියෙනවා. ඉතින් තව තියෙන අවශ්‍යතාවය ඒක තමයි මේ නිවාස වගේ දේවල්. ඇයි මේ නිවාස වගේ දේවල් වලට යන්නේ? නිවාස. දැන් මේ නිවාස වගේ දේවල් වලට එන්නේ පුතා ආරක්ෂාව කියන දේ ආවහම. safety needs. ආරක්ෂාව. මොකද අපි තනියෙන් ජීවත් වෙන්නේ නැහැනේ. අපි පවුලක් වශයෙන් ජීවත් වෙනවා. අපිට කුඩා දරුවන් ඉන්නවා. අපිට මහලු දෙමව්පියෝ ඉන්නවා. දැන් අපිට බෑ නිරාවරණ වෙලා පරිසරයට නිරාවරණ වෙලා අර සත්තු වගේ ජීවත් වෙන්න. අපි දැන් අපේ මූලික අවශ්‍යතා ඉටු වෙනවා නම් අපි ආහාර අපිට ඇඳුම් පැළඳුම් මේ දේවල් තියෙනවා නම් අපි බලනවා අර වැස්සෙන් බේරිලා ඉන්න අවුවෙන් හෙවණ තියෙන යම් කිසි අපිට ආරක්ෂාවක් තියෙන අපසොර සතුරන්ගෙන් ආරක්ෂා වන ඒ වගේ අපිට නිවසක් අපිට බලාපොරොත්තු වෙනවා හිසට සෙවණක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් මම මේ කියන දේවල් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මම මේ කතා කරන්නේ අවශ්‍යතා කියලා මිනිසාගේ මූලික අවශ්‍යතා. මොනවද? මිනිසාගේ මූලික අවශ්‍යතා තමයි මේ සර් කතා කරන්නේ. එතකොට මේ ව්‍යාපාර අධ්‍යයනය ගත්තාම අවශ්‍යතා හා ඌමනා කියලා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. අවශ්‍යතා හා ඌමනා කියලා දැන් කියනවා. ඌමනා කියලා ලියද්දී වා යන්න. ඌමනා කියන එක මේ හරි වචනේ. දැන් මේ මූලික අවශ්‍යතාවයන් තියෙනවානේ. ඒ මූලික අවශ්‍යතාවයන් හැමෝටම පොදුයි. දැන් සර්ටත් බඩගිනි වෙනවා. සර්ටත් කෑම අවශ්‍ය වෙනවා. මේක බලන ওই දරුවන්ට බඩගිනි වෙනවා. දරුවන්ට කෑම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ උගන්නන සර්ටත් සමහරවිට අසනීප වෙන්න පුළුවන්. මේක ওই දරුවන්ට අසනීප වෙන්න පුළුවන්. හැබැයි සර් ප්‍රාර්ථනා කරනවා ওই දරුවෝ ඉතාම නිරෝගීව ඉන්න ඕනේ. හරි? මං කියන්නේ මිනිසාගේ සාමාන්‍ය ස්වභාවය අපිට හැමෝටම බෙහෙත් හේත් අවශ්‍ය වෙනවා. මේ දේවල් අවශ්‍යයි. එතකොට මේ මූලික අවශ්‍යතාවයන් කියන එක එහෙම නැත්නම් අවශ්‍යතා කියන දේ අපිට අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා පුතා needs කියලා. ඕගොල්ලෝ මේ වචනේ දැනගන්න එක හොඳයි. needs. හරි? needs. එතකොට මේ needs කියන ඒවා එහෙම නැත්නම් අවශ්‍යතා කියන ඒවා බොහෝ විට හැමෝටම ඒ විදිහට තියෙනවා. හරි? එතකොට මේ needs කියන එක අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අවශ්‍යතා කියන එක බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ඉටු කරගන්න ඕන කියලා. දැන් මට ආහාර ඕන නම් මම නොකා හිටියොත් මම ලෙඩ වෙනවා, මම දුර්වල වෙනවා.
ඒ වගේම මං අසනීප වෙලා හිටියොත් මං බෙහෙත් ගත්තේ නැත්නම් මං දුර්වල වෙනවා. මගේ ලෙඩේ තව දුරට දරුණු වෙන්න පුළුවන්. ඉතින් මේ හින්දා අවශ්‍යතා කියන දේ අපේ පැවැත්මට මිනිසාගේ පැවැත්මට අනිවාර්යෙන් ඉටු කරගන්න ඕන. අනිවාර්යෙන් ඉටු කරගන්න ඕන. ඒක ශ්‍රී ලංකාවේ එක්කෙනෙක්ද ඉන්දියාවේ එක්කෙනෙක්ද බංග්ලාදේශ එක්කෙනෙක්ද ඇමරිකාවේ එක්කෙනෙක්ද ඉරානයේ එක්කෙනෙක්ද කියන එක බලපාන්නේ මනුෂ්‍යයන්ගේ අවශ්‍යතාවයන් අනිවාර්යෙන් ඉටු කරගන්න ඕන. කියන්නේ මූලික අවශ්‍යතාවය නම් ඉතාමත්ම අනිවාර්යයි. ඒක සම්බන්ධ තවත් අවශ්‍යතාවයන් තියෙනවා. ඒවත් අනිවාර්යෙන් ඉටු කරගන්න. එතකොට මේ අවශ්‍යතාවයේ ප්‍රධාන ලක්ෂණය තමයි මේ හැමෝටම පොදු වෙනවා. ආහාර කියන එක හැමෝටම පොදු අවශ්‍යතාවයක්. ඇඳුම් පැළඳුම් කියන්නේ හැමෝටම පොදු අවශ්‍යතාවයක්. අධ්‍යාපනය කියන්නේ හැමෝටම පොදු අවශ්‍යතාවයක්. සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ හැමෝටම පොදු අවශ්‍යතාවයක්. ඒ කියන්නේ මේ අවශ්‍යතාවල ලක්ෂණය තමයි මේක අනිවාර්යෙන් ඉටු කරගන්න ඕන හැමෝම මුහුණ දෙන තත්වයක්. හැමෝම මුහුණ දෙන තත්වයක්. එතකොට උවමනා ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා වෝන්ස් කියලා. වෝන්ස් කියලා. පුතා ව්‍යාපාරවලට බිස්නස් වලට ගොඩාක් වැදගත් වෙනවා මේ උවමනා කියන එක. වෝන්ස් කියන එක. දැන් අපිට ඇතිවන අවශ්‍යතාවය මිනිස්සුන්ට ඇතිවන අවශ්‍යතාවය අපි ඉටු කරගන්න යනවා. අපි ඉටු කරගන්න යනවා. ඒ ඉටු කරගන්න යනකොට ඔයා ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න විදිහයි මම ඒ අවශ්‍යතාවය ඉටු කරන විදිහයි එකක් නෙමෙයි. සමහරලාට එකක් වෙන්නත් පුළුවන්, සමහරලාට වෙනස් වෙන්නත් පුළුවන්. ගොඩාක් අවස්ථාවල වෙනස් වෙනවා. දැන් අපි මේ උදාහරණය ගමු, සරල උදාහරණයක්. ඔයාට බඩගිනි වුණා. මටත් බඩගිනි වුණා. දෙන්නටම එකම වෙලාවේ බඩගිනි වුණා. එතකොට අපේ අවශ්‍යතාවයන් මොකද්ද වෙලා තියෙන්නේ? අපි දෙන්නටම අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඒ අවශ්‍යතාවයන් දෙකම පොදුයි. දෙකම පොදුයි. ඔයාටත් කෑම ඕනේ, කෑම ඕනේ. හරි? එතකොට උවමනාව කොහොමද මේ මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ? දැන් මගේ අවශ්‍යතාවය මම ඉටු කරගන්න යනකොට ඒ ඉටු කරගන්න විදිහට අපි කියන්නේ උවමනාව කියලා. හරි? මම ඉටු කරගන්න මගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ආකාරය. එහෙම නැත්නම් මාර්ගය තමයි මේ උවමනාව කියලා කියන්නේ. එතකොට මට බඩගිනි වුණාම මම කරන්නේ මට මේ වෙලාවේ බත් කන්න ඕන. කියන්නේ බතුයි සම්බෝලයි. කරවල කෑල්ලකුයි කන්න ඕන. ඔන්න මගේ උවමනාව. බත් කරවල සමග සම්බෝලය. දැන් ඔයාටත් ඒ වගේම බඩගිනි වෙලා තියෙන්නේ. ඔයා ඉතින් මට වඩා අලුත් පරම්පරාව එක්කෙනෙක්. ඔයාට ඕනේ මොකද්ද? ඔයාට ඕනේ මාළු පංගෙඩියක්, රෝල් එකක්, නෙස්කැෆේ තමයි ඔයාගේ දැන් බඩගින්නට ඔයාට ඕන වෙන්නේ. දැන් බලන්න අපි දෙන්නටම පොදු අවශ්‍යතාවයක් ඇති වුණා කුසකින ආහාර කියන එක. ආහාර කියන අවශ්‍යතාව අපි දෙන්නටම එක. නමුත් අපි මේ දෙක ඉටු කරගත්තේ විදි දෙකකින්. මම ගියා බත් කන්න, ඔයා ගියා ෂෝටික්ස් කන්න. එතකොට මේ උවමනාවන් දෙකක් අපගේ මේ අවශ්‍යතාවයට තිබුණා. එකක් බත්, අනිත් දෙක ෂෝටික්ස්. ඉතින් බලන්න ව්‍යාපාරවලට උවමනාවන් වැදගත් වෙන්නේ මේ උවමනාවන් තමා සංකීර්ණ වෙවි යන්නේ. වෙනස් දේවල් එනවා. දැන් අපි දන්නේ හෙට වෙනකොට අපි මොන වගේ ආහාර පාවිච්චි කරයිද කියලා වෙළඳපොළ දෙයිලා. ඉතින් දැන් අපි අපේ අම්මලා කුඩා කාලේ ඔය ෂණික නූඩල්ස් වගේ දේවල් තිබුණේ. ඒ වගේම ඔය කෙටි ආහාර වර්ග තිබුණේ අද වගේ. ඉතින් ඒගොල්ලෝ වැඩිහිටි බවට පත් වෙනකොට අපි ලොකු වෙනකොට මේ වගේ ආහාර වර්ග වෙළඳපොළට ආවා. ඉතින් අපි දන්නේ ඕගොල්ලොත් කවදා හරි විවාහ වෙලා ඕගොල්ලන්ගේ දරුවන් ඉන්න කාලෙක උදේට මොනවා කයිද? එහෙම නැත්නම් දවල්ට මොනවා කයිද කියන එක අපි දන්නේ. මේ ව්‍යාපාර තමයි මේවා කරන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාර. මේ යොදන ව්‍යාපාර මිනිසුන්ගේ අවශ්‍යතා උපයෝගී කරගන්නවා. ඒ අවශ්‍යතාවයන් ඉටු කරගන්න අපි යනකොට අපිට විවිධ මාර්ගයන් පෙන්වනවා. විවිධ මාර්ගයන් පෙන්වනවා. ඒ මාර්ගයන් වලට අපි කියනවා උවමනා කියලා. හරි? දැන් මම හිතන්නේ ඔයගලන්ට හරියට මේක පැහැදිලි වෙලා ඇති සංකල්පය. ඔව්. මිනිස් අවශ්‍යතා හා උවමනා. හරි? පළවෙනි
එක් අවශ්‍යතා නිර්වචනය කරලා තියෙන හැටි බලමු. මිනිසුන් සිය ජීවිතය පවත්වාගෙන යාමේදී ඔන්න තියෙනවා වර්ඩ් එක. අනිවාර්යයෙන්ම සපුරාගත යුතු ඕනෑකම් අපි කියනවා අවශ්‍යතා කියලා. අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන ඕනෑකම්. හරි? ඒ කියන්නේ අපි ගත්තොත් ආහාර, ඇඳුම් පැළඳුම්, ආරක්ෂා වගේ දේවල්. ඊට පස්සේ මිනිසුන් විසින් තම අවශ්‍යතා අපි ඉගෙන ගන්නනේ අවශ්‍යතා. ඒ අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගන්නා මාර්ගයන් වලට අපි කියනවා වමනා කියලා. ඉතින් හැමතිස්සෙම මේ දෙක අර ගුණයි කරත්තේ වගේ එකටම තමයි අපි එක්ස්ප්ලනේෂන්ස් වලට එහෙම නැත්නම් අපි මේවා පැහැදිලි කිරීම කරනකොට විභාගයේදී වෙන්න පුළුවන් කතාවේ වෙන්න පුළුවන් අපි මේවා පැහැදිලි කරනකොට අවශ්‍යතා හා උවමනා කියන වචන දෙකම තමයි පාවිච්චි කරන්නේ. මොකද අවශ්‍යතාවය කියන්නේ පොදු දෙයක් ඒක ඉටු කර ගන්න මාර්ගය තමයි උවමනාව. එතකොට අපි යන් ඊළඟ කරුණ වෙත. දැන් ඊළඟට තියෙන්නේ නිෂ්පාදිත කියන සංකල්පය. අපිට ගන්න තියෙන නිෂ්පාදිතයක් කියන්නේ මොකක්ද? දැන් අපි කතා කරා අවශ්‍යතා සහ උවමනා. විශේෂයෙන්ම මේ උවමනා කියන එක. හරි? අවශ්‍යතා සපුරා ගන්න අපිට උවමනාවන් ඇති වෙනවා. මේ උවමනාවන් සපුරා ගන්න හැටි. මේ උවමනාවන් ඉටු කර ගන්න හැටි. ඒවා උවමනාවන් ඉටු කර ගන්න පුළුවන් මේ නිෂ්පාදිත වලින්. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට්ස් කියන එක තමයි මේ කියන්නේ. නිෂ්පාදිත කියලා කියන්නේ ප්‍රොඩක්ට්ස් කියන එක. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ප්‍රොඩක්ට්ස් කියන එක. ප්‍රොඩක්ට්ස් කියන එක අහලා තියෙනවනේ. ඒතර මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා තමයි අපි මේ අපගේ අවශ්‍යතා වමනා ඉටු කරගන්නේ. දැන් අපිට අවශ්‍යතාවයක් ඇති වෙනවා අපගේ දුර ඉන්න ඥාතියෙක්ට කතා කරන්න. ඉතින් අපි ඒකට උවමනා විදිහට තෝරගන්න පුළුවන් අපිට වෙන විකල්ප තියෙනවා. අපේ හෑන්ඩ්ෆෝන් එකෙන් කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඔෆිස් එකේ ලෑන්ඩ්ලයින් එකෙන් කතා කරන්න පුළුවන්. ඕවා තමයි උවමනාව. උවමනාවන් කියන ඒවා ගොඩක් තියෙනවා. උවමනාවන් තියෙනවා. නමුත් අපේ අවශ්‍යතාවය අපි දුර ඉන්න ඥාතියට කතා කරා. ඉතින් අපි තෝරගත්තා මගේ තියෙන හෑන්ඩ්ෆෝන් එකෙන් එයාට කෝල් එකක් දෙන්න ඕනේ කියලා. හරි? එතකොට මෙතන නිෂ්පාදිතය වුණේ මොකද්ද? හෑන්ඩ්ෆෝන් එක. හෑන්ඩ්ෆෝන් එක විතරක් නෙමෙයි හෑන්ඩ්ෆෝන් එකට දාලා තියෙන දේ පැකේජ් එක, කමියුනිකේෂන් පැකේජ් එක, එක ඩයලොග්ද, මේ SLT මොබිටෙල්ද ඕන එකක් වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදිතය කියන එක අපි පාවිච්චි කරලා තමයි අපේ අවශ්‍යතාවය ඉටු කරගත්තේ. ඒකට මේ නිෂ්පාදිතය ප්‍රොඩක්ට් කියන එක. දැන් මේ නිෂ්පාදිතයන් කවුද හදන්නේ? අර ව්‍යාපාර. අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක් මොකක්ද කියලා. ඒකට ව්‍යාපාර වල මූලික කාර්යයක් තමයි නිෂ්පාදනය. ඒතකොට නිෂ්පාදනය කරන්නේ මොනවද? මේ නිෂ්පාදිතය. නිෂ්පාදිත පාවිච්චි කරලා තමයි අපේ අවශ්‍යතා වමනා අපි ඉටු කරගන්නේ. එතකොට පාරිභෝගිකයින් අපි මේ අපේ පාරිභෝගිකයින් සමහර වෙලාවට එක්ස්ප්ලනේෂන් වලදී ඔයගොල්ලෝ ඇති මිනිස්සු කියලා කියන්න පුළුවන් සමහරවිට පාරිභෝගිකයෝ කියලා ගන්න. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි ව්‍යාපාර අධ්‍යයන විෂයට ගොඩාක් අදාළ වෙන්නේ පාරිභෝගික කියන වචනේ. ඒක අපි අර ටෙක්නිකල් ටර්ම් එකක් විදිහට පාරිභෝගිකයින් කියන එක යොදාගත්තොත් ලස්සනයි. ආර්ථික විද්‍යාවට පාරිභෝගිකයින් කියන වචනේ යොදා ගන්නවා. එතකොට මේ අපි මේ ලෝකේ හැම දෙනාම පාරිභෝගිකයෝ. දැන් මේ උගන්නන සර්ට කඩේකට ගිහිල්ලා බඩු ගන්න වෙනවා. තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් නිෂ්පාදිත. දැන් අපි කතා කරන්නේ නිෂ්පාදිතනේ. දැන් මගේ අවශ්‍යතාවයන් මගේ විතර නෙමෙයි මගේ පවුලේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න මට සිදු වෙනවා නිෂ්පාදිත මිලදී ගන්න. නිෂ්පාදිත මිලදී ගන්න. ඒතර මේ නිෂ්පාදිත මිලදී ගන්නකොට ඒ නිෂ්පාදන ආයතනේ හෝ අලෙවි කරන ආයතනේ හෝ බෙදා හරින ආයතනේ කවුරු කාගේ හරි පාරිභෝගිකයෙකුට පත් වෙනවා. හරි? එතකොට නිෂ්පාදිත පාරිභෝගිකයින් සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිෂ්පාදිත මිලදී ගනී. එනම් මේ නිෂ්පාදිතවල ප්‍රධාන ලක්ෂණය වන්නේ මිනිසාගේ අවශ්‍යතා වුවමනා සංතර්පණය කිරීමට ඇති හැකියාව. දැන් සංතර්පණය කියන වචනය වාට බර වැඩි නම් වාට ඉටු කර ගැනීම කියන එක යොදා ගන්න පුළුවන්. මේ නිෂ්පාදිතවල ප්‍රධාන ලක්ෂණය තමයි මිනිසාගේ අවශ්‍යතා හා උවමනා ඉටු කිරීමට ඇති හැකියාව. එහෙම නැත්නම් සංතර්පණය කිරීමට ඇති හැකියාව.
නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. ඒකට අපි බලමු භාණ්ඩ හා සේවා. භාණ්ඩ වලට ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රොඩක්ට්ස් නෙමෙයි. ඔන්න පටලව ගන්න එපා. ප්‍රොඩක්ට්ස් කියන්නේ නිෂ්පාදිත වලට. ඒකට නිෂ්පාදිත බෙදෙනවා කොටස් දෙකකට. එකක් තමයි භාණ්ඩ. භාණ්ඩ වලට ඉංග්‍රීසියෙන් කියනවා goods කියලා. goods කියලා. සේවා වලට ඉංග්‍රීසියෙන් කියනවා services. services කියලා. right? එතකොට බලමු මේ භාණ්ඩ හා සේවා කොහොමද එකිනෙකට වෙනස් වෙන්නේ කියලා. ඔව්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති භාණ්ඩ හා සේවා. එතකොට භාණ්ඩයක් කියලා කරන්නේ කොහොමද? යම් නිෂ්පාදිතයක් අපි දැන් දන්නවා ප්‍රොඩක්ට් කියන එක නේද? යම් නිෂ්පාදිතයක් බෞද්ධ අපිට පේනවා නම් දැන් ඔයා ලියන පොත ඔයාට පේනවා, ඔයා ලියන පෑන් ඔයාට පේනවා, ඔයා මේ සම්බන්ධ වෙන ෆෝන් එක ඔයාට පේනවා, ඔයා ඉඳගෙන ඉන්න මේසෙ ඔයාට පේනවා, පුටු ඔයාට පේනවා. දැන් ඕනෑම නිෂ්පාදිතයක් භෞතිකව අපට දකින්නට ලැබෙනවා නම් ඒ අතපත ගා බැලීමට හැකිනම් ඇත්තනේ. දැන් මේකෙන් මම මේ එක්ස්ප්ලেইন කරන්න හදන්නේ මේකට තියෙන මේ hard component, hard ගතිය. භාණ්ඩයක ලක්ෂණයක් තමයි මේක පේනවා, මේක ෆිසිකල් දෙයක්. ඒ කියන්නේ මේක භෞතික වස්තුවක්. ඒකට භාණ්ඩයක් කියලා කියන්නේ මොකද? අපිට පේන, අපිට ස්පර්ශයෙන් අපිට දැනෙන, අපගේ අවශ්‍යතා වුමනා ඉටු කරන යමක් වේ නම් ඒක භාණ්ඩයක් කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන්. හරි? එතකොට අපිට අපි දෙයක් දකින්නේ නැතුව ස්පර්ශ කරන්න බැරුව නමුත් අපේ අවශ්‍යතාව වුමනා ඉටු කරගන්න පුළුවන් නම් ඒ දෙයින් අපි කියනවා ඒකට සේවය කියලා. දැන් එතකොට දැන් හිතමු ගුරුවරයෙක් උගන්වනවා. ඒ ගුරුවරයා ෆිසිකලි පේනවා. ඒක ඇත්ත. නමුත් එයාව නෙමෙයිනේ අපි පරිභෝජනය කරන්නේ. අපි ගුරුවරයා නෙමෙයි පරිභෝජනය කරන්නේ. අපි පරිභෝජනය කරනවාද එයා විසින් උගන්වන දේ. එතකොට අපිට උගන්වන දේ පේන්නේ නැහැ. අපිට ඒක සමහරට ඇහෙනවා. ඒ වගේම මනසට දැනෙනවා. ඒ මනසට දැනෙලා ඒ ක්‍රියාවලියෙන් තුලින් අපි ගැනීමට ලක් වෙනවා. අපිට ගුරුවරයාව පේනවා. ඒක හරි. ගුරුවරයා පේනවා. අපිට ගුරුවරයාව අල්ලන්නත් පුළුවන්. ටච් කරන්න පුළුවන්. එයා භෞතිකව ඉන්න පුද්ගලයෙක්. නමුත් අපි එයාව නෙමෙයි කන්සියුම් කරන්නේ. අපි කන්සියුම් කරන්නේ, අපි පරිභෝජනය කරන්නේ, අපේ අවශ්‍යතාව වමනා ඉටු කරගන්නේ ගුරුවරයා කිරීමෙන්වත් ගුරුවරයා ස්පර්ශ කිරීමත් නෙමෙයිනේ. අපේ අවශ්‍යතාව වමනා ඉටු වෙන්නේ ඒ උගන්වන දේ තුලින්. එතකොට එයා උගන්වන්නේ කොහොමද? එයා වචන පාවිච්චි කරලා එයා උගන්වනකොට අපිට කනට ඇහෙනවා, අපේ මනසට යනවා. සමහරලාට කට්ටියම වචන පාවිච්චි කරන්නේ නැතුව එයාට බෝඩ් එකේ අකුරක් ලියනවා. අකුරු ලියනවා. එතකොට ඔයගලන්ට පේනෙනවා. ඒක දකිනවා. නමුත් ඔයගලන්ට ඒ තුලිනුත් ඔයගොල්ලෝ මනසට යම් කිසි සේවයක් කරනවා. දැන් මේකට අපි කියනවා සේවය කියලා. සේවය කියලා. දැන් ඔබ සැලූන් එකකට ගිහිල්ලා කොණ්ඩේ කපනකොට බාබර්ව පේනවා, කතුරු පේනවා. ඒක නෙමෙයි. නමුත් ඔයාගේ කොණ්ඩේ කපන එයාගේ ස්කිල් එක ඔයාට පේන්නේ නැහැ. ඇත්තටම ඔයා කන්සියුම් කරන්නේ ඒ බාබර්ගේ තියෙන කුසලතාවය, ස්කිල් එක. ඒ ස්කිල් එක අපිට පේන්නේ නැහැ. අපිට ඒකේ අවුට්පුට් එක තමයි අපි දකින්නේ. අපි කොණ්ඩේ ලස්සනට කපලා තියෙනවා නම් ඔන්න හොඳ අවුට්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අතර නිමවුම. හොඳ ලස්සන කොණ්ඩේ වවාගෙන වැද්දෙක් වගේ ගිහිල්ලා අපි ලස්සනට අපි ඒ බාබර් අපිව පුඩුවේ වාඩි කරලා කොණ්ඩේ ලස්සනට කපලා දුන්නා. ඉතින් යාගේ කුසලතාවය නිසා අපිට අවසාන වශයෙන් ලස්සනට අපේ කොණ්ඩේ හදා ගන්න, සකසා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේක සේවයක්. මේක සේවයක්. උඩ භාණ්ඩ වලිනුත් මිනිසුන්ගේ අවශ්‍යතාව වමනා සම්පූර්ණ වෙනවා. සේවා වලිනුත් මිනිසුන්ගේ අවශ්‍යතා වමනාවන් සම්පූර්ණ වෙනවා. ඒකට නිෂ්පාදිත බෙදෙන ප්‍රධාන කොටස් දෙකයි. එකක් භාණ්ඩ, අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා goods කියලා. අනිත් එක සේවා, අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා services කියලා. අපි දැන් සාකච්ඡා කරමු භාණ්ඩ හා සේවා වල වෙනස්කම්. හරි? භාණ්ඩ හා සේවා වල වෙනස්කම්.
ඕගොල්ලොත් පොතේ පිටුවක් අරගෙන ලියා ගන්න මේ වගුවක් හැද ගන්න. ඔයගොල්ලන්ට පේනවා වගුවක් භාණ්ඩ හා සේවා කියලා කොලම් දෙකේ හෙඩින්ස් දෙක ලියා ගන්න. අපි සාකච්ඡා කරමු මොනවද මේ දෙකේ වෙනස්කම් කියලා. ඔව් ලියා ගන්න. භාණ්ඩ දක්වදින්න සේවා. හරි. ඔන්න පළවෙනි වෙනස්කම්. පළවෙනි වෙනස්කම්. මේක භෞතික. අපි කතා කරන්නේ දැන් භෞතික මේක භෞතික නොවේ. භෞතික නොවේ. ඒක හැමෝටම කියලා තියෙනවා. හරි. අපි යමු දෙවෙනි එකට. අපි බලමු ගබඩා කළ හැක. ගබඩා කළ හැක සේවා ගබඩා කළ නොහැක. අපි ඒක කතා කරමු දැන්. අපි ගබඩා කරන්නේ මොකටද? අපි ඔන්න හාල් ටිකක් ගෙන හැල්ලා හාල් කිලෝ 5ක් ගේනවා අපි කඩේ ගිහිල්ලා. අපේ ගෙදර 3 දෙනයි නම් ඉන්නේ. අපි හාල් හොඬු දෙකක් හරි ඒ අවශ්‍ය ප්‍රමාණය අපි ලිපේ තියලා ඉතුරු හාල් ටික වීසි කරනවද? නෑ. අපි මොකද කරන්නේ? අපි ඒක අපේ අම්මලා මොනවද කරන්නේ? ඒක හුලං වදින්න නැති වෙන්න භාජනයකට දාලා වහලා තියනවා. ආයි අපිට රැට යන්න ගන්න හාල් ගන්න ආයි අපිට හිට උදේට ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා හාල් උයලා ගන්න. ඉතින් මේකට තමයි මේ ගබඩා කරන්නේ. ගබඩා කරන්නේ. ඉතින් ගබඩා කරන්න පුළුවන් භාණ්ඩ වර්ග විතරයි. භාණ්ඩ විතරයි අපිට ගබඩා කරන්න පුළුවන්. හරි. නමුත් අපිට සේවා ගබඩා කරන්න බෑ. දැන් ඔයා කොණ්ඩේ කප ඉන්නවා. කොණ්ඩේ කප ඉන්නකොට ඔයාට කෝල් එකක් හම්බ වෙනවා. පොඩ්ඩක් මේක හදිසියක් වුණා ගෙදරට එන්න කියලා ගෙදරින් පණිවිඩයක් එනවා. දැන් ඔයාගේ කොණ්ඩේ භාගයයි කපලා තියෙන්නේ. දැන් ඔයා කරනවා රයිට්. මට දැන් ගෙදර ඉක්මනට යන්න ඕනේ. මං ඉතුරු ටික පස්සේ කරගන්නවා කියලා ඒ සේවය ගබඩා කරගන්නවා කොහේ හරි පෙට්ටියක හරි මොනවා හරි දාගෙන. එහෙම පුළුවන්ද? බෑ. සේවය කියන එක ඒ වෙලාවෙම පරිභෝජනය කරලා ඉවර වෙනවා. දැන් තව උදාහරණයක් කියන්නම් සේවය කියන එක පැහැදිලි වෙන්නේ නැත්නම් ගබඩා කළ නොහැක කියන එකට. දැන් ඔයා කෝච්චි ටිකට් එකක් ගන්නවා ඉරිදට බුක් කරනවා ගිහිල්ලා කොළඹ ඉඳන් නුවර යන්න. ෆස්ට් ක්ලාස් එකේ සීට් එකක්. ඔයාට දැන් ඉරිදට තමයි මේ කියන්න වෙන්නේ. ඔයාට සෙනසුරාදා රාත්‍රියේ හරි හදිසිය අසනීප වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ට මොනවා හරි කරදරයක් වෙනවා. ඔයා වෙනවා. එතකොට ඔයා ආපහු ඊළඟ ඉරිදා ගිහිල්ලා මේ පරණ වෙච්ච ටිකට් එකත් අරගෙන ඊළඟ ඉරිදා ගිහිල්ලා සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. දැන් එනවා සීට් එක ඒ කියන්නේ ටිකට්ස් චෙක් කරන එක්කෙනා ඇවිල්ලා ඉල්ලනවා ටිකට් එක. එයාගේ ඔයාගේ තියෙන ටිකට් එකේ දිනේ තියෙන්නේ කලින් සතියේ ඉරිදාවේ දිනේ. දැන් ඔයාට මොකද කරන්නේ? ඔයාට දඩ ගහන්න දඩයක් ගෙවන්නත් වෙනවා. ඒ කියන්නේ ඔයා බුක් කරපු සීට් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් පහුගිය සතියේ ඉරිදා ඒ වෙලාවට විතරයි. ඒක ගබඩා බස් එකේ ටිකට් එක හිටියට අර සීට් එකේ ඔයාට යන්න පුළුවන් හැකියාව ඔයාට ගබඩා කරන්න බෑ. අන්න ඒක තමයි කියන්නේ මේ සේවා ගබඩා කළ නොහැක කියලා. අනිත් වෙනස්කම අයිතිය ලැබේ. අයිතිය නොලැබේ. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? අයිතිය නොලැබේ. දැන් ඕගොල්ලෝ කඩේට ගිහිල්ලා හරි පපඩම් පැකට් එකක් ගත්තොත් ඔයාට ඒකේ සම්පූර්ණ අයිතිය ලැබෙන හැබැයි සල්ලි වලට සල්ලි දීලා සමහර අය
කඩවල වලින් පොතටත් ගන්න ඕනේ ණයට. හරි. එහෙම වුණත් ඔයාට අයිතිය හම්බ වෙනවා. වෙලාවට සල්ලි ගන්න ඕන. හරි. දැන් ඔයාට අයිති වෙච්ච පපඩම් පැකට් එක අරගෙන ඇවිල්ලා ඔයා පපඩම් හදාගෙන කනවා. දැන් ওই පපඩම් පැකට් එක සම්පූර්ණ අයිතිය ඔයාට හම්බුනේ. දැන් ඒක එක මොහොතින් ඉවර වුණානේ. පපඩම් පැකට් එක බැද්දට පස්සේ කෑවා ඉවරයි නේ. දැන් ඒකේ අයිතියත් ඔයාට හම්බුණා පපඩම් පැකට් එක. දැන් ඔයා ආයි කඩේකට ගිහලා ගන්නවා අත්ඔරලෝසුවක් ගන්න. දැන් මුදල් ගෙවනවා එනවා. ඔයා ඒක ඉස්කෝලේ දාගෙන යනවා. ක්ලාස් දාගෙන යනවා. දැන් යාග සන්තකේ තමයි තියාගෙන ඉන්නේ කන්නඩි මේසේ. ඒවා තියාගෙන ඒක පාවිච්චි කරනවා ඔරලෝසුව. දැන් කාටද අයිති? කඩේ විකුණු පෙකනටද අයිති? නෑ. මුදල් ගෙවලා ඒකේ අයිතිය ඔයාට ගත්තා. ඉතින් ඕනම දෙයක් ඇල්පෙනිත්තේ ඉඳලා මහා මන්දිරය දක්වා තියෙන භාණ්ඩවල ඕනෑම දෙයක අයිතිය ඒ පාරිභෝගිකයට මුදල් ගෙවීමෙන් පස්සේ ලැබෙනවා. ඒක තමයි ස්වභාවය. භාණ්ඩවල ස්වභාවය අයිතිය ලැබෙනවා. නමුත් සේවාවල අයිතිය ලැබෙනවද? නෑ. ඔබ කෝච්චියේ ගිහිල්ලා ඔයාගේ ගමනාන්තයට යනවා. අනිවා ස්ටේෂන් එකකින් එනකොට කෝච්චියක් බෑග් එක දාගෙන එනවද? නෑ. කියන ඔයාට ඒ සේවය අයිතිය ලැබෙන්නේ නෑ. ඒක තවත් කෙනෙක් විසින් පාවිච්චි කරනවා. ඔයාට ඒ මොහොතේ ඒක පරිභෝජනය කරන්න ඒකේ තියෙන ෆීලිං එක ලබන්න තමයි ඔයාට අයිතිය තිබුණේ. ඒක ඉවරුණාට පස්සේ ඒක ඔයාට හිමිවන්නේ. ඔයාව රිප්ලේස් කරන්නේ නේ ඊළඟ කස්ටමර්ට. එහෙම නැත්නම් ඔයා වෙනුවට ඊළඟට එන පාරිභෝගිකයාට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒක තමයි ඒකේ ස්වභාවය. සේවයේ ස්වභාවය අයිතිය ලැබෙන්නේ නැහැ. ඊළඟ කාරණය කල්පවති. මේකත් අර කලින් වගේ කල්පවති කල් නොපවති වගේ එකක් එන්න ඕනේ. මොකද මේක කන්සියුම් කරන වෙලාවෙම ඉවර වෙනවා. හරි? කන්සියුම් කරන වෙලාවෙම ඉවර වෙනවා. දැන් මම මේ කියපු උදාහරණ හතරෙන් තවත් මීට වඩා දේවල් තියෙනවා. ඔයගලන්ට හිතන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට ඔයගොල්ලෝ අවබෝධ කරගන්න භාණ්ඩ හා සේවාවල තියෙන වෙනස්කම්. ඔයගලන්ගේ සටහන් පොතේ ඔයගලන්ට මේවා මාක් කරගන්න හැකියාව ලැබේ. හරි? අපි යන් අපේ ඊළඟ සංකල්පෙට. අපි කතා කරා භාණ්ඩ හා සේවාවල වෙනස්කම්. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. අපි දැන් කතා කරන්න යන ඊළඟ සංකල්පය තමයි වෙළඳපොළ. දැන් ඕගොල්ලන්ට ඔය වෙළඳපොළ කිව්වහම මතක් වෙන්නේ දැන් මට නම් මතක් වෙනවා අපේ ඉස්සර ගම්වල ඉරිදපොළ කියලා එකක් තියෙනවා. තාමත් ඒ ගම්වල ඒවා තියෙනවා. බදාදපොළ, සිපාදපොළ වගේ තියෙනවා. ඉතින් වෙළඳ ගොඩාක් එනවා. බඩු ගන්න මිනිස්සුත් ගමේ මිනිස්සු වගේම වෙනත් ගම්වල අය නගරේ මේ තියෙන වෙළඳපොළට එනවා. දැන් ඒක හරීම මේ ලස්සන උදාහරණයක් අපි මේ කියන සංකල්පය තේරුම් ගන්න. දැන් අපි මේ මොකද්ද කියන්නේ වෙළඳපොළක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට සූදානම් පුද්ගලයෝ. අපි කියමු දැන් පොල් විකුණන අය පොල් ලොරියක් අරන් එනවා. බට්ට ලොරියක්. කොස් ගේන අය කොස් ලොරියක පටවගෙන ඇවිල්ලා එතන අර ලොකු උරවලට දාගෙන බහිනවා පොළට. ඔය ASCII ඉස්සර නම් දැන් නම් මම ඒව දකින්න නෑ. ඉස්සර පුතාලා ඔයගලට සමහරවිට දන්නේ නැතු ඇති. ඔය ලොකු පුටුවක් තියාගෙන කතුරු ටිකකුත් තියාගෙන එක්කෙනෙක් ඉන්නවා කොණ්ඩේ කපන්න.
ඒ කියන්නේ මේ සේවා සපයන අයත් මේ පොළට ඇවිල්ලා. හරි? හරි. එතකොට මොකද මේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට සූදානම් සියලුම දෙනාත් භාණ්ඩ හා සේවා මිලට ගන්න පාරිභෝගිකයෝ. දැන් අපිට ගෙදරට හාල් ටික ඕනේ, කරෝල ටික ඕනේ, තුන පහ ටික ඕනේ. ඉතින් කොහටද යන්නේ? පොළට. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න අපේක්ෂා කරන අයයි භාණ්ඩ හා සේවා මිලට විකුණන්න බලාපොරොත්තු වෙන අයයි හම්බ වෙන භෞතික ප්‍රදේශයක්. ඉස්සර අපි කිව්වා වෙළඳපළ කියලා. ඒ කියන්නේ ෆිසිකල් ප්ලේස් එකක්. දැන් ওই පොළවල් වල ඔයගලට දකින්නවා මේක ෆිසිකල් ප්ලේස් එකක්. දැන් අපි නිර්වචනය අනුව අපි කියන භෞතික කියන එක අපි අයින් කරලා තියෙනවා. මුණ ගැසෙන ඕනෑම ස්ථානයක් අපිට කියන්න පුළුවන් ඕනෑම කියන වචනේත් දාන්න පුළුවන් ඕන. භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට සූදානම් පුද්ගලයන් සහ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සූදානම් පුද්ගලයන් මුණ ගැහෙන ඕනෑම ස්ථානයක් කියන එක ඔයගලන්ට ඕන ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථානය කියලා කියන්න පුළුවන්. මුණ ගැහෙන ස්ථානය වෙළඳපොළ යනුවෙන් හඳුන්වයි. දැන් බලන්න අර පහුගිය කොරෝනා කාලෙදී ගෙයින් එළියට යන්න හම්බුන්නේ නැහැ. නමුත් වෙළඳපොළ නැති වුණාද? නැහැ. අපිට පුළුවන් වුණා ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් වලින් හරහා එනතන අපේ පරිගණකය හරහා අපිට පුළුවන් වුණා ෆුඩ් සිටිය කියන ඒ ප්ලේස් එකට යන්න මේ අපේ ස්ක්‍රීන් එකෙන්. අපේ ස්ක්‍රීන් එකෙන් ගිහිල්ලා අපිට ඕන හාල් ප්‍රමාණය, අපිට ඕන සීනිද, අපිට ඕන කෙසෙල්ද, ඒ සියල්ලම අපි සිලෙක්ට් කරාම ඒක අර කාට් කියන එකට එනවා නේද? add to cart. අන්න add to cart එකට ආවා. හරියට නිකන් අර ෆුඩ් සිටිය ඇතුලේ කරත්තයක් තල්ලු කරගෙන යන්නේ. අර තියෙන අර යකඩ කරත්තයක් තියෙන සිටි වලට ගියාම ඒකට ඔයාලට අවශ්‍ය කරන බඩු ටික දාගෙන ගිහිල්ලා කවුන්ටරෙන් බිල ගෙවලා ගේනවනේ ගෙදර. ඒ වගේ ෆීලිං එකක් එනවනේ අර ඔන්ලයින් කරනකොට. ඔයාලා ලස්සනට ඒ භාණ්ඩවල පින්තූර තියෙනවා, ඒවැ මිල ගණන් තියෙනවා. ඔයාට අවශ්‍ය දේවල් ක්ලික් කරනකොටම අර කාට් එක පිරෙනවා. හරි. ඊට පස්සේ යනවා දෙවෙනියට ගිහිල්ලා චෙක් අවුට් කියන එකට. චෙක් අවුට් වෙනකොට ක්‍රෙඩිට් කාඩ්ගෙන් හරි එහෙම නැත්නම් කෑෂ් ඔන් ඩිලිවරි ඔප්ෂන් එක දාලා හරි ඔයගලන්ට ඒ බඩු ටික ගන්න පුළුවන්. ගෙදරට ආවම සල්ලි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඩෙබිට් කාඩ් එකෙන් හරි ගෙවන්නත් පුළුවන්. හරි ඔන්ලයින්ම කරන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමය ඇත්තටම මෙතන වෙළඳපොළක් තමයි තිබුණේ. right දැන් වෙනකොට මේ වෙළඳපොළ කියන එක බොහෝම ප්‍රසාරණය වෙලා අර අපි අම්මලා අපේ ආච්චිලා කාලේ තිබ්බ අර භෞතික වෙළඳපොළ නෙමෙයි දැන් තියෙන්නේ. ඒ වෙළඳපොළ තියෙන තැනුත් තියෙනවා. නමුත් දැන් ඊට වඩා අපි පාවිච්චි කරනවා මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස්. ඒ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වල අපි සමාජලාට අපිට හෝම් ඩිලිවරි කියලා අපිට කේක් එකේ ඇල්පිනිත්තේ එහෙම නැත්නම් ඔය ඉලෙක්ට්‍රික් උපකරණ මේ ඕනෑම භාණ්ඩ වර්ගයක් අපිට ගෙදෙට්ටම ගෙන්න ගන්න ක්‍රම අද අපි පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මේක තීව්‍ර වුණේ මේක ඉතා ඉක්මනින්ම ප්‍රචලිත වුණේ පහුගිය කොරෝනා දවස්වල. ඉතින් මේ කොරෝනා දවස්වලට කලින් අපේ සමාජයේ යම් පිරිසක් තමයි මේ ඔන්ලයින් ඕඩර් කරලා කරේ. නමුත් මේ කොරෝනා වලින් පස්සේ ගොඩක් අය සාමාන්‍ය පුද්ගලයෝ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිත ගත කරන පුද්ගලයෝත් මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලින් භාණ්ඩ මිලදී අරගන්න පුරුදු වුණා. ඔගොල්ලේ පරම්පරාවට වඩා වයසින් වැඩි පරම්පරාව අයත් කොහොම හරි මේකට අනුගත වුණා. මේකට අනුගත වුණා ඔන්ලයින් ක්‍රම වලට. ඉතින් වෙළඳපොළ කියන්නේ සංකල්පයක්. මේකෙන් අන්තිමට සිදු වෙන්නේ භාණ්ඩ විකුණන අය, සේවා විකුණන අය, භාණ්ඩ ගන්න අය, සේවා ගන්න අය එක මූණට මූණ හම්බ වෙන තැනක් වෙන්න පුළුවන්. මේක ෆිසිකල් වෙන්න පුළුවන්. නැත්නම් මේ කම්පියුටර් ස්ක්‍රීන් එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම නැත්නම් ඕවර් ද ෆෝන් වෙන්න පුළුවන් සමහර අවස්ථාවල. ඕනෑම තත්වයක යටතේ මේ අය සම්බන්ධ වෙනවා. එතන මොකක්ද හදන්නේ? වෙළඳපොළ. දැන් හිතන්න තව උදාහරණයක් අපි ගමු. දැන් ඕගොල්ලෝ ඔය පත්තරේ දානවනේ වාහන විකුණන්න. වාහන විකුණන්න දැම්මහම මොකද වෙන්නේ? හරි. වාහන විකුණන්න දැම්මහම එතන වාහන විකුණන්න දැම්මහම මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ගිහිල්ලා පත්තරේ වැටෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති අර කහ පාට ලහි පිට කියලා කියනවා. සමහර දැන් හිත ලංකාදීපෙද මේ එතන වැටෙනවා. ඒ ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් ඒ වගේ 10 ගාණක් තමන්ගේ වාහන විකුණන්න
ඇවිල්ලා තියෙනවා පත්තරේට. එතකොට ඒකත් නිකන් කුඩා වෙළඳ පොලක් වගේ තමයි. වෙළඳ පොලක් වගේ. ඔයගොල්ලෝ පත්තරේ කියලා කිව්වට ඒකත් ඇත්තට වෙළඳ පොලක්. වාහන විකුණන්න කැමැත්තෙන් ඉන්න පිරිස් තමන්ගේ දැන්වීම දාලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන්නේ සමහරවිට මේකට එන කස්ටමර්ලා. මොකද නමුත් මේක බ්‍රෝකර්ස්ලා වාහන ගන්න කාසේල්ස්ලා මේව ගන්නවා. මේ පත්තරේ අරගෙන උදේම බලනවා. සමහරවිට දහස් ගාණක් ලක්ෂ ගාණක් බලනවා. බලලා තමන්ට හිත යන වාහනේ අයිතිකාරයාගේ ෆෝන් එකට කෝල් එකක් දීලා අහනවා මහත්තයා කොහොමද වාහනේ බොඩි කන්ඩිෂන් හොඳයිද? මේ සියල්ලම අහලා ඔන්න ඕවර් ද ෆෝන් තමයි දැන් මේ මාකට් එක යන්නේ. හෙට්ටු කරනවා. මහත්තයා ඔක ලක්ෂ 50ක් වැඩි. ඔක ලක්ෂ 45කට ඔයා කැමති නම් මම වාහනේ බලන්න එන්නම්. අන්න ඕවගේ නෙගෝෂියේෂන්ස් යනවා. ඉතින් මේ මොකද්ද මේකත් එක්තරා වෙළඳ පළක්. හරි? දැන් ඔයගොල්ලෝ දැනගන්න මාකට් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ සංකල්ප. හරි? හරි. ඊළඟ මාතෘකාව තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අතීතයේ සිට වර්තමානය දක්වා වෙළඳපොලේ විකාශනය. මම හිතන්නේ අපි ඒක දැන් සාකච්ඡා කරා පහුගිය ස්ලයිඩ් එකේ. දැන් අතීතයේ බලන්නකෝ. අතීතයේ තිබ්බා මේ ක්‍රමයක් මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පුතා අතීතයේ ක්‍රමයක් තිබ්බ භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු ක්‍රමය. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු ක්‍රමය. හරි? භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කරගන්න. හරි. භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කරගන්නවා. මේකට ඉංග්‍රීසියෙන් කියන මේ ලෝකෙමයි. මේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ තිබ්බ ක්‍රමවේදයක්. ඒකට කියන්නේ බාටා සිස්ටම්. බාටා කියන්නේ මේ සෙරෙප්පු නෙමෙයි BATAR. බාටා සිස්ටම්. මේ ක්‍රමය ගොඩාක් දැන් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි දැන් භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කරනවට වඩා භාණ්ඩේ වටිනාකම තක්සේරු කරලා අපිට මුදල් ගෙවන ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. මුදල් ගෙවන ක්‍රමයක් දැන් තියෙන්නේ. ඒ නිසා මුදල් කියන දේ එහෙම නැත්නම් විනිමය කියන දේ අපි දැන් පාවිච්චි කරන නිසා භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කිරීම ලොකුවට අපිට දකින්න ලැබෙන්නේ. නමුත් එහෙම අවස්ථාවක් තියෙනවා. මම කලින් කතා කරපු උදාහරණයක් ගත්තාම වාහන වෙළඳපොලේ පරණ වාහනේ දීලා අලුත් වාහනේ අරන් යනවා. තව අතිනුත් මුදල් ප්‍රමාණයක් දීලා. එතකොට අර දෙකම පාවිච්චි කරනවා. මුදලුත් දෙනවා, භාණ්ඩෙත් දෙනවා. ඒ වගේ ක්‍රම තියෙනවා තාමත් වෙළඳපොලේ. නමුත් ඈත අතීතේ නම් මේ බාටා සිස්ටම් එකෙන් එහෙම නැත්නම් භාණ්ඩ හුවමාරු ක්‍රමයට විතරයි භාණ්ඩ මිලදී ගැනීම හා විකිරීම කරේ. ඉතින් මේකේ තිබ්බ ලොකුම අවාසිය තමයි ඔයගලන්ට විභාගයේදී අහන්න පුළුවන්. භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කිරීමේදී දක්නට ලැබූ ප්‍රධාන අවාසිය විස්තර කරන්න. දැන් මේ වගේ එකක් ආවොත් ඔයාලන්ට කියන්න තියෙන්නේ මේකේ ප්‍රධානම අවාසිය තමයි මේ මිලදී ගන්නාගේ සහ විකුණන්නාගේ අවශ්‍යතාවය ගලප ගන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. මම මේක පැහැදිලි කරන්නම් මෙන්න මේ විදිහට. දැන් හිතන්න ඔයා ගොවියෙක් වී වගා කරන ගොවියෙක් ඔයාගේ නිෂ්පාදිතයේ විදිහට තියෙනවා හාල් කිලෝ 10ක්. හාල් කිලෝ 10ක් තියෙනවා ඔයාගා. ඔයා මේ හාල් කිලෝ 10ක් අරගෙන ඔයාගේ හාමිනේ කියනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ගොවියාගේ නෝනා කියනවා යන්න කඩේට ගිහිල්ලා මට මිරිස් අරන් එන්න. එහෙම නැත්නම් කොටපු මොකක් හරි ඔය එහෙම නැත්නම් මාස් අරන් එන්න කියනවා. මාස් අරන් එන්න කියනවා. හරි? එයාට ගන්න ඕන මාස් කිලෝ එකක්. මාස් කිලෝ එකක්. උපකල්පනය කරන්න මේ මාස් කිලෝ එක හාල් වලින් වැලියු කරොත් මාස් කිලෝ එකක් හාල් වලින් වැලියු කරොත් හාල් කිලෝ 10ක් විතර වෙනවා. හරි? ඔන්න ඕකත් ඒ කාලේ තිබ්බ ප්‍රශ්නයක් තමයි භාණ්ඩවලට භාණ්ඩ මාරු කිරීමේදී මේ වටිනාකම
තක්සේරු කරන්න තිබ්බ දුෂ්කරතාවය. හරි කවුරු හරි එකඟ වෙන්න ඕනේ. දැන් බහු හැමෝම එකඟ වෙන්න ඕන. හාල් කිලෝ 10ක් කියන්නේ මස් කිලෝ 1කට අගයට සමානයි. හරි ඔන්න වගේ තත්ත්වයක්. මේකත් හරි දුෂ්කර වැඩක් ඉතින්. හරි දැන් ඊට වඩා දුෂ්කර කාරණය තමයි මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ හාල් කිලෝ 10 අරගෙන යනවා මස් කඩ වෙළඳ ගාවට. මස් කඩ වෙළඳ ගාවට. දැන් පොතේ හැටියට මෙයාට පුළුවන් වෙන්න ඕනේ හාල් කිලෝ 10 දීලා මේ මස් කිලෝ 1 ගන්න. හරි. නමුත් මස් විකුණන මිනිස්සයා කියනවා දැන් මේ විකුණුම්කරු මස් විකුණුම්කරු. ඒතර මස් විකුණුම්කරු කියනවා මට හාල් එපා. මං ගෙදර ගෙනහිලා මට හාල් තියෙනවා. ඒ නිසා ඔයාගේ ඔය හාල් කිලෝ 10ට මට මේ මස් කිලෝ 1 දෙන්න බෑ. ඔන්න ඕක තමයි තිබ්බ ප්‍රධාන ගැටලුව. ඒ කියන්නේ විකුණුම්කරුගේ සහ ගැනුම්කරුගේ අවශ්‍යතාවයන් ගලප ගන්න හරි අමාරුයි. එතකොට හාල් කිලෝ 10 තියෙන කෙනාට ගෙදර හිස් අතින් යන්න බෑ. එයාට කොහොම හරි මස් කිලෝ එකක් ගෙනියන්න ඕන. එතකොට දැන් එයා අහනවා මස් වෙලෙන්දගෙන් ඔයාට මොනවද අවශ්‍ය? ඉතින් එයා කියනවා මට මාළු එන කරවල වේලපු මාළු. කරවල කිලෝ එකක් මට අවශ්‍යයි. මේක තමයි මගේ තියෙන අවශ්‍යතාවය. එතකොට දැන් මේ හාල් කිලෝ 10 තියෙන පුද්ගලයා යන්න ඕනේ කරවල වෙලෙන්දෙක් හොයාගෙන යන්න ඕනේ. ගිහිල්ලා මේ හාල් කිලෝ 10ට දීලා එයාගෙන් කරවල කිලෝ එකක් ගන්න ඕන. එයාගෙන් කරවල කිලෝ එකක් අරගෙන මස් වෙලෙන්ද ගාවට ඇවිල්ලා කරවල කිලෝ එක මස් වෙලෙන්දට දීලා මස් කිලෝ එක ආපහු මේ හාල් ගෙනව පුද්ගලයා ගර ගන්නවා. අරගෙන තමයි ගෙදර යන්නේ. එදාට ඉතින් හොඳ ගණන්. ඉතින් භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කිරීම කියන එක හරි වටින සම්පතක්. ඒකෙන් තමයි මිනිස්සු අනිත් අයගේ කන්සියුම් කරපු අනිත් අය විසින් නිෂ්පාදනය කරපු දේවල් භුක්ති විඳින්නට හම්බ වුණේ ඈත අතීතේ භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කිරීම ඇති වෙච්ච හින්දා. නමුත් භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කිරීම මේ අද අපි පහසුවෙන් කරන ගනුදෙනු මේ ගනුදෙනු කරන මේ යුගයට සාපේක්ෂව මේ භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු වෙච්ච යුගය නම් ඉතාමත්ම අසීරුයි. අපිට හිතා ගන්නවත් බෑ මෙච්චර පහසු දෙයක්. කඩේකට ගියා මස් කඩේකට ගියා සල්ලි හරි තමන්ගේ ඩෙබිට් මේ ක්‍රෙඩිට් කාඩ් එක හරි දීලා ෆුඩ් සිටි එකකින් හරි අපි මේ මස් ටික අරගෙන එන එක කොච්චර පහසුද. එහෙම නැත්නම් දැන් කෝල් එකකින් පුළුවන් ඕඩර් කරන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕඩර් කර හැකි පැයක් දෙකක් යනකොට බඩු ටික ඩිලිවර් වෙනවා. හරි ඊටත් කලින් දැන් ඩිලිවර් වෙනවා. ඉතින් මේ තත්ත්වයට එක්ක සාපේක්ෂ කරලා බලනකොට අද තියෙන තත්ත්වයට එක්ක සාපේක්ෂ කරලා බලනකොට මේ භාණ්ඩවලට භාණ්ඩ හොමාරු කිරීම කතරම් අසීරුද බාටා සිස්ටම් එක කොච්චර අසීරුද කියලා ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි මේ අපි සාකච්ඡා කරේ. එදා තිබ්බ වෙළඳපොළ සහ අද දක්වා එනකොට කොච්චර අපි වෙළඳපොළ සංවර්ධනය කරගෙන ඉන්නවද දියුණු කරගෙන ඉන්නවද කියන එක ඔයගලන්ට අවබෝධ කරගත්ත හැකි. දැන් මේක අද මෙතන නවතින්නේ අනාගතයට යනකොට ඕගොල්ලෝ වැඩිහිටියෝ වශයෙන් එනකොට ඕගොල්ලන්ට දරුවන් ඉන්න කාලේ එනකොට මීටත් වඩා ක්ෂණිකව දැන් අද අපි කතා කරනවා මේ මුදල් නැති එහෙනම් මුදල භාවිතා නොවන ඩිජිටල් ක්‍රමයෙන් පමණ ලැබීම් සහ ගෙවීම් කරන යුගයන් ගැන සංකල්ප ගැන සමහර රටවල් වල ඒක දැනටමත් අනුගමනය කරනවා. දැන් ඉන්දියාවේ QR කෝඩ් එකෙන් තැඹිලි විකුණන එක්කෙනත් තැඹිලන්නේ. හරි ෆෝන් එකේ QR කෝඩ් එක ස්කෑන් කරලා තැඹිලි අරගෙන බොටීලා යනවා. ඒ කියන්නේ එච්චර කුඩා වටිනාකමක් තියෙන භාණ්ඩයටත් අද අපි මුදල් පාවිච්චි කරන්නේ නැති තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහදී මුදල් කියන දේ සම්පූර්ණයෙන්ම අපේ එදිනෙදා භාවිතයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉදිරියේදී තවත් මේක සංවර්ධනය වෙලා මේ ගෙවීම් සහ ලැබීම් කටයුතු කරන්න පුළුවන්. හරි. දැන් මේක තමයි අපි සාකච්ඡා කරේ විකාශනය ගැන. මේකට අපි කියනවා වෙළඳපොළ විකාශනය කියලා. වෙළඳපොළ කොහොමද ඉස්සර ස්වයං පෝෂිත සමාජයක් තිබුණේ අපිට අවශ්‍ය දේවල් අපිම වගා කරගෙන අපිම හදාගෙන තමයි ඈත අතීතයේ හිටපු මිනිස්සු ඒක
ඉටු කරගත්තේ. ඊට පස්සේ ඔය මං කියපු බාටා සිස්ටම් එක බාණ්ඩ වලට බාණ්ඩ හුවමාරු කරා, අසල්වැසියත් එක්ක බාණ්ඩ හුවමාරු කරා, පොටිය බාණ්ඩ හුවමාරු කරා. ඔහොම යනකොට මුහුදු මාර්ග දියුණු වෙලා නැව් ගමනාගමනයට මඟ පෑදුනා, තාක්ෂණය දියුණුවා. ඊට පස්සේ නැව් වලින් වෙළෙන්දුන් ආවා. වෙළෙන්දින් ඇවිල්ලා මේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ වලට දැන් අපේ රටේ ඔය මන්නාරම කියන ප්‍රදේශයේ අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා ඉඳන් ජාත්‍යන්තර වෙළඳාම් කරපු ප්‍රදේශයක්. තඹපන්නි කියන ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක සොයා ගැනීමුත් තිබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ අස්වැයන් වෙළඳාම් කිරීම, ඒ වගේම මේ අපේ රටෙන් කුළු බඩු ගෙන යාම, මේ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි දැන් අපි ජාත්‍යන්තර වෙළඳාමත් එක්ක මේ වෙළඳාම විකාශනය වෙලා අද දක්වා ඇවිල්ලා තියෙන්නේ විශාල ගමනක්. හරි, මේ ඔබේ අවබෝධය සඳහා කර කියපු අතිරේක කාර්යයන් ටික. අපි සංකල්පයට අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරවල ගති ලක්ෂණ. ව්‍යාපාරවල ගති ලක්ෂණ. බලමු මොනවද ව්‍යාපාරවල ගති ලක්ෂණ කියලා හඳුනා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් ව්‍යාපාරයක පළවෙනි ගති ලක්ෂණය තමයි විකුණුම් හෝ හුවමාරු සිදුවීම. දැන් අපි අර කතා කරන්නේ කලින් අවුරුදු 10 ගානකට කලින් බාටා සිස්ටම් එකක් තිබුණා කියලා. භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු තිබුණා කියලා. ඒකෙදි තිබ්බේ වෙළඳපොළ. එහෙම නැත්නම් ව්‍යාපාර තමයි ඒ වෙලාවෙත් කරේ. ඒතර ව්‍යාපාරවල සිදුවෙන එකක් ගති ලක්ෂණ. එහෙම නැත්නම් කැරක්ටරිස්ටික් එකක් තමයි විකුණුම් හෝ හුවමාරුව සිදු වෙනවා. හුවමාරුව කියන්නේ මොකද්ද? භාණ්ඩ හා සේවා එක පාර්ශවයක් විසින් ලබා දෙනවා, අනිත් පාර්ශවය විසින් ලබා ගන්නවා. හරි? මේක හුවමාරුවක්. මේකට කියනවා ඉංග්‍රීසියෙන් එක්ස්චේන්ජ් කියලා. එක්ස්චේන්ජ් ප්‍රොසෙස් එකක්. හුවමාරු ක්‍රියාවලියක් සිදුවීම. හරි? විකුණුම් ක්‍රියාවලියක් සිදුවීම. ඒක තමයි පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි භාණ්ඩ හා සේවා ගනුදෙනු කිරීම. භාණ්ඩ හා සේවා ගනුදෙනු කිරීම. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම දෙයක්. දැන් අපිට අවුරුදු කාලේ අපේ ළඟ අසල්වැසියෝ අපිට කිරිපත් පිඟානක් එනවා. කිරිපත් පිඟානක් එවනවා. අපි ඒගොල්ලන්ට කැවුම් පිඟානක් යනවා. මොකක්ද උනේ? හුවමාරුවක් සිදු වුණා නේද? භාණ්ඩ හුවමාරුවක් සිදු වුණා. දැන් මේක වෙළඳපළක්ද? නැහැ. මේක ව්‍යාපාරයක්ද? නැහැ. මේක ව්‍යාපාරයක් නෙමෙයි. ව්‍යාපාරයක් වෙන්න නම් අපි වැලියු එක මුදල් ගෙවලා අන්න ඒ වගේ ක්‍රමයකින් තමයි වෙන්න ඕනේ. මේ කලින් අපි හුවමාරු කරගත්තේ නිකන් අපේ සංස්කෘතිමය ලක්ෂණයක්. සංස්කෘතිය සඳහා අපගේ සිරිත් පිරිත් සඳහා තමයි ඒක අපි කරේ. ඒක ව්‍යාපාරයක් නෙමෙයි. අපේ අරමුණ ලාභ ලැබීම නෙමෙයි. අපි ඒ වෙලාවේ තිබ්බ අරමුණ තමයි අපි මේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න, අපේ දරුවන්ට මේවා පෙන්වන්න. ඒක තමයි තිබ්බ අරමුණ. ඒකට අපි කැවුම් පිඟානක් යවලා ඒ අසල්වැසින් අපිට කිරිබත් පිඟානක් යොබ්බ එක ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒක අපි හුදෙක් සංස්කෘතික කාරණාවක්. නමුත් අපි යම් කිසි භාණ්ඩ වර්ග ප්‍රමාණයක් අරගෙන ඒකට මිලක් ගෙවන එක. එහෙම නැත්නම් භාණ්ඩ වර්ග හා සේවා වර්ග අපි ලබා දීලා තව පාර්ශවයකට ඒ අයගෙන් ඒ සඳහා වන ගෙවීම් ලබා ගැනීම අපි කියනවා මේ භාණ්ඩ හා සේවා ගනුදෙනු කිරීම කියලා. ව්‍යාපාරවල ඒක එක ලක්ෂණයක්. අනිත් එක තමයි මේ ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕන. ගනුදෙනු අඛණ්ඩව සිදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. දැන් ඔයා තාත්තා හිතමු ගෙදර පාවිච්චි කරපු වාහනේ.
හරි ගෙදර පාවිච්චි කරපු වාහනේ පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා විකුණනවා ඒ ක්‍රියාවලිය. හරි. ඒකට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ භාණ්ඩයට ඒ නැත්නම් ඒක මෝටර රථයට සල්ලි ගෙවලා තාත්තගෙන් ඒ කාර් එක අරගෙන යනවා. දැන් ඔයාගේ තාත්තා කාසේල කෙනෙක් වෙනවද? වාගේ තාත්තා කාසෙල කෙනෙක්ද වාහන මුදලාලි බිස්නස් කරන මුදලාලි කෙනෙක්ද නෑ. එයා සාමාන්‍ය එයා වෙනදා හිටපු පුද්ගලයා. එයා සමහරවිට ගොවියෙක් වෙන්න පුළුවන්, දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. එයා කරේ එයාගේ වාහනය විකුණුව එක. ඒක අඛණ්ඩව සිදු වෙන්නේ නෑනේ. හැමදාම තාත්තා වාහන විකුණන්න ගත්තොත් ඔන්න එයා වාහන වෙළඳාම් කරන ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ව්‍යාපාරයක් වෙන්න නම් මේ එක ට්‍රාන්සැක්ෂන් එකක් කරාට මදි අඛණ්ඩව දිගටම කරගෙන යන්න ඕන. හරි. අනිත් එක තමයි මේ අපි ව්‍යාපාරයක් යනු කුමක්ද කියන නිර්වචනයේ ඔයගොල්ලෝ දැන් බලන්න කතා කරා අපි ලාභ ලැබීමේ අරමුණින් තමයි මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ කියලා. එහෙනම් ලාභ ලැබෙනකොට මේ ව්‍යාපාර අභිප්‍රේරණය වෙනවා. අභිප්‍රේරණය කියන එකට සරල වචනයක් දෙන්න තමයි මම මෙතන මේ සතුටු වීම කියලා කියන්නේ. ඒ කියන්නේ බලන්න දැන් ඔයා මේ පාර විභාගයෙන් වැඩියෙන්ම ලකුණු ගත්තොත් ඔයාට තාත්තා තෑග්ගක් අරන් දෙනවා. නැත්නම් අම්මා තෑග්ගක් අරන් දෙනවා. හරි? එතකොට ඔයාට සතුටක් ඇති වුණා. මොකද්ද මම මහන්සිලා ඉගෙනගෙන පාඩම් කරලා හොඳ ලකුණක් ගත්තා. අනේකට සතුටු වෙලා මගේ අම්මා තාත්තා මට තෑග්ගක් දුන්නා. මම ලබන පාර මීටත් වඩා ලකුණු අරගන්න ඕනේ කියන ඒ සතුටු වීම අභිප්‍රේරණය. අපි මේකට කියනවා මොටිවේෂන් එක කියලා. මේ මොටිවේෂන් එක ඇති වුණා. ව්‍යාපාරවලත් එහෙමයි. ලාභය ලැබෙනකොට ව්‍යාපාර මොටිවේට් වෙනවා. එහෙම නැත්නම් අභිප්‍රේරණය වෙනවා. ඉතින් ලාභ ලැබෙන්නේ නැතුව පාඩු ලැබෙනවා නම් අලාභ වෙනවා නම් ව්‍යාපාර මේ සම්බන්ධයෙන් අසතුටු වෙනවා, අභිප්‍රේරණයක් නැතු වෙනවා. ඉතින් මේ නිසා ව්‍යාපාර සමාලාවට අකණ්ඩව පවත්වාගෙන යන්නේ ඒවා ව්‍යාපාරය අතහැරලා දාන්න වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි ලාභය ලැබීම. ලාභ ලැබීමේදී අභිප්‍රේරණය ඇති වෙනවා. අනිත් එක තමයි මේ අවදානමක් තිබීම කියන්නේ. අවදානමක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරවල අපි කතා කරන අවදානම තමයි ව්‍යාපාරයක් කරන්නේ ලාභ ලැබීමේ අරමුණින් නම් ලාභ ලැබීම ස්ථීර වශයෙන්ම සිදු වෙනවා කියලා අපිට කියන්න බෑ. ව්‍යාපාර කියන්නේ මේ මිනිසුත් එක්ක සම්බන්ධ බොහොම ප්‍රායෝගික විෂයක්. ඒතර ව්‍යාපාර වලින් පාඩු වෙන්න පුළුවන්. දැන් ඔයා කප් කේක්ස් ටිකක් හදලා මේක විකුණන්න ඔයා බලාපොරොත්තු වුණා. කප් කේක්ස් ටිකක් උදව් කරගෙන හැදලා දැන් මේක ඔන්ලයින් විකුණන්න. කප් කේක්ස් ටික ඔන්ලයින් විකුණන්න. හරි ලස්සනට අයිසිං කරලා ෆොටෝස් ටිකක් දාලා ඔයා දැන් මේක ඔන්ලයින් දැම්මා. හරි කප් කේක් එකක් රුපියල් 200යි කියලා ඔන්නම් දැම්මා. කප් කේක්ස් ඔයා හැදුවා 10ක් හැදුවා කියමුකෝ. දැන් ඔයාගෙන් කප් කේක් දෙකක් විතරක් ගත්තා. කප් කේක් 8ක් ඔයාට විකුණ ගන්න බැරි වුණා. දැන් කප් කේක්ස් කියන එක කල්පවතින ගොඩක් කල් තියාගන්න බෑනේ. යම් කිසි කාලයක් ගියාම මේක පුස්සල්ලලා නරක් වුණා. දැන් ඉතින් ඔයාට ලොකු පාඩුවක් සිද්ධ වුණා. ලොකු පාඩුවක් කියන්නේ ඉතින් ඔයාගේ මට්ටමින් ඒක ලොකු පාඩුවක්. ඔයා මේ කප් කේක් හදන්න ගිය මැටීරියල් වලට, කරන්ට් එකට, ඔන්ලයින් දාන්න ඔයාට ගිය යම් කිසි ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් ප්‍රොමෝට් කරන්න ගිය යම් කිසි මුදලක් තියෙනවා නම් ඒක ඒ සියල්ලක්ම ඔයාට දැන් අහිමි වෙනවා. ඉතින් මොකද මේ වෙන්නේ? අලාභයක්. එතකොට ඔයා කප් කේක් හදනකොටම ඔයා ව්‍යාපාරිකයෙක් විදිහට එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් විදිහට ව්‍යවසායකයෙක් විදිහට ව්‍යාපාර කරගෙන යන තීන්දුව తీරන ගන්න අයට අපි කියන වචනයක් තමයි ව්‍යවසායකයා. ඒ ව්‍යවසායකයා කියලා කියන්නේ අවදානම් දරන්න. දැන් ව්‍යාපාරවල ඉන්නවා සමහර අය කළමනාකරුවෝ. ස්ටාෆ් එකයා. ඒගොල්ලන්ට පඩියක් හම්බෙන්නේ. නමුත් ව්‍යාපාරයේ හිමිකරුවා ඉන්නේ. අයිතිකරුවා කරගෙන යන්නේ මේක අවදානමක් කරගෙන. එයාට පාඩු වුණත් එයාගේ මැනේජර් එයා පඩිය ගෙවනවා. නමුත් එයාට කීයක්වත් හම්බෙන්නේ නැහැ. එයාට තියෙන අලාභයක්. ඉතින් මේ මෙන්න මේ අවදානම දරන එකට අපි කියනවා මේ රිස්ක් එක දරන එකට කියනවා ඇත්තටම ව්‍යවසායකයෙකුගේ හොඳ ගුණාංගයක්. ව්‍යවසායකයෙකුගේ හොඳ ගුණාංගයක්.
මේ ව්‍යාපාර පවත්වාගෙන යනකොට මේ අවදානම දැරීම කියන දේ එක ලක්ෂණ. හරි? උවමනා නිර්මාණය කිරීම. දැන් අපි අවශ්‍යතා සහ උවමනා සාකච්ඡා කරනකොට අද දවසේ කලින් අපි සාකච්ඡා කරානේ. එතකොට මම කියපු කාරණයක් තමයි මේ උවමනාවන් තමයි ව්‍යාපාරවලට ඉතාමත්ම වැදගත් කියලා. දැන් අවශ්‍යතාවයේ කුසගින්න උවමනාවෙන් දෙන්න පුළුවන් බත් කන එක වෙන්න පුළුවන්, ෂෝට් ඉට්ස් කන එක වෙන්න පුළුවන්. මතක ඇතිනේ උදාහරණේ. දැන් මේ ව්‍යාපාරවලට හැකියාවක් තියෙනවා මේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න මේ පාරිභෝගිකයන්ට උවමනාවන් මවලා දෙන්න. උවමනාවන් ක්‍රියේට් කරන්න. දැන් බලන්නකෝ අපිට අද වාහනයකට නැග්ගහම අපි ඉස්සෙල්ලම බලන්නේ මේ දවස්වල නම් මේ AC එක ඔන් කරගන්න. එයා කන්ඩිෂන් එක ඔන් කරගන්න. ඇයි මේ දවස්වල තියෙන මේ රස්නෙත් එක්ක දාඩිය දානවා හරි අමාරුයි වාහනයක ට්‍රැවල් කරන්න. පුද්ගලික වාහනයක නම් යන්න හරි අමාරුයි. අපි මේ ට්‍රාන්ස්පෝර්ට් එක ගියත්, ඒ කියන්නේ පොදු ප්‍රවාහනය ගියත් අපි AC බස් එකක තමයි මේ යන්න කැමති මේ දිනවල. නැත්තම් හරි රස්නේ. ඉතින් හිතන්නකෝ දැන් හෙන්රි ෆෝඩ් කියන එකේන. හෙන්රි ෆෝඩ් තමයි ෆෝඩ් කියන වාහනේ ඔයගොල්ලෝ දන්නවා ඇති. හෙන්රි ෆෝඩ් තමයි ඉස්සෙල්ලම මේ T මොඩල් කියන්නේ පෙට්ටි මොඩල් කියලා කියන පෙට්ටි මොඩල් එකේ මේ ෆෝඩ් එක ඉස්සෙල්ලම හැදුවේ හෙන්රි ෆෝඩ් කියන ව්‍යවසායකයා. ෆෝඩ් කිව්වම ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවානේ ෆෝඩ් කියලා. රයිට්. මේ ෆෝඩ්ගේ මේ පළවෙනි වාහනේ AC තිබුණාද? එයා කන්ඩිෂන් තිබුණේ නැහැ. එතකොට ඒ කාලේ මේ වාහනේ ගන්න නැත්තේ කවුද? ඒ කාලේ මේ වාහනේ ගන්න නැත්තේ ධනවත්ම පිරිසනේ. එතකොට ඒ කාලේ ධනවත්ම පිරිස ගත්ත මේ හෙන්රි ෆෝඩ්ගේ කාර් එක පාවිච්චි කරනකොට ඒගොල්ලන්ට එයාර් කන්ඩිෂන් තිබ්බේ නැහැ. මොකද එයාර් කන්ඩිෂන් කියන එක පස්සේ තමයි වාහන වලට ආවේ. ඊට පසු කාලේ. නමුත් අද ගත්තාම අද අපි සමහරවිට අපිට වාහනයක් නැහැ. නමුත් අපි AC කරපු වාහනයක් වෙනවා ගමන් යන්න. ඔයගොල්ලන්ට තේරෙනවද අපේ උවමනාවන් කොහොමද ඇති වෙලා තියෙන්නේ? කවුරු හරි පුද්ගලයෙක් මේ AC එක ගෙනහැල්ලා වාහනේ ඇතුලේ හයි කරපු හින්දානේ දැන් අපි මේ වාහනවලත් AC දාගෙන යන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් හෙන්රි ෆෝඩ්ගේ වාහනේ ඒ විදිහටම අද දක්වා පාවිච්චි කරන අපි අදත් දාඩිය දාගෙන යනවා. හරි? ඒක තමයි මේ ව්‍යාපාර වලට හැකියාවක් තියෙනවා උවමනාවන් ක්‍රියේට් කරන්න. එහෙම නැත්නම් උවමනාවන් නිර්මාණය කරන්න. ඒ වගේම ප්‍රධාන ආර්ථික කටයුතු මේ ව්‍යාපාරවලින් සිදු වෙනවා. දැන් ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට ආර්ථිකයක ප්‍රධාන කාර්යයන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. එකක් නිෂ්පාදනය, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. ඒ වගේම භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම. ඊට පස්සේ රැකියා උත්පාදනය. ඉතින් මේ වගේ දේවල් ප්‍රධාන ආර්ථික කටයුතු. මේ ප්‍රධාන ආර්ථික කටයුතු කරන්නත් මේ ව්‍යාපාරවලින් ලොකු හැකියාවක් සහයක් ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාරක ලක්ෂණයක් තමයි ආර්ථික කටයුතු කිරීම. economic activities. හරි? දැන් ඔබෙන් ඇහුවොත් කවුරු හරි ව්‍යාපාරවල මූලික කාර්යභාරය මොකක්ද කියලා. ව්‍යාපාරයක මූලික කාර්යභාරය කුමක්ද කියන එක පැහැදිලි කරන්න කියලා විභාගයේදී හරි ආවොත් ඔයගලන්ට කියන්න තියෙන්නේ ව්‍යාපාරයක ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම. අපි දන්න කාරණේ නේද? අපි දන්න කාරණය අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම තමයි පළවෙනි කාර්යය. දෙවෙනි කාර්යය තමයි නිෂ්පාදනය. මම කියවනේ ව්‍යාපාර ආයතනයක ප්‍රධාන කාර්යයන් තුනක් වෙනවා. එකක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, අනිත් එක භාණ්ඩ හා සේවා බෙදා හැරීම, අනිත් එක භාණ්ඩ හා සේවා අලෙවි කිරීම. එක ආයතනයක් ඉන්න පුළුවන් මේ තුනම කරන, එක ආයතනයක් ඉන්න පුළුවන් නිෂ්පාදනය විතරයි කරන්නේ, තව ආයතනයක් ඉන්න පුළුවන් බෙදා හැරීම විතරයි කරන්නේ, තව ආයතනයක් වෙන්න පුළුවන් අලෙවිය විතරයි කරන්නේ. ඒ වගේ මේ ව්‍යාපාරවල ප්‍රධාන කාර්යයන් දෙකයි. එකක් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා අවශ්‍යතා වුවමනා සපුරාලීම, එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා බෙදා හැරලා මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම, එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා අලෙවි කරලා
මිනිසුන්ගේ අවශ්‍යතා වුණා ඉටු කිරීම. ඔයගලන්ට පේනවා දැන් මේ දෙකේ අතර තියෙන සම්බන්ධය. ව්‍යාපාරිකයට පුළුවන් නිෂ්පාදනය කරලා අවශ්‍යතා වුණා ඉටු කරන්න. තවත් ව්‍යාපාරයකට පුළුවන් බෙදා හැරලා අවශ්‍යතා වුණා ඉටු කරලා දෙන්න. තව එක්කෙනෙක්ට පුළුවන් තව ව්‍යාපාරයකට පුළුවන් අලෙවි කරලා ඒ භාණ්ඩ හා සේවා අලෙවි කරන අලෙවිකරුවා බවට පත් වෙලා මිනිසුන්ගේ අවශ්‍යතා හා වුමනා ඉටු කරන්න. අපි පොඩි අභ්‍යාසයක් කරමු. ඔබ සූදානම්ද අභ්‍යාසයක් කරන්න? ඔව්. ඒ අභ්‍යාසය තමයි මහා පරිමාණ ආපන ශාලාවක ව්‍යාපාර කටයුතු හඳුනා ගැනීම. ඔන්න අපි එකට පොඩි සාකච්ඡාවක් කරමු. ඔව්. දැන් ගත්තොත් මහා පරිමාණ ආපන ශාලාවක් අපි කියමු රෙස්ටෝරන්ට් එකක්. රෙස්ටෝරන්ට් එකක්. අපිට ඕන නමක් දාන්න පුළුවන් KFC කියන්න පුළුවන් නේද? නැත්තම් මිස්ටර් කොත්තු කියන්න පුළුවන්. ඕනම එකක්. ඕනම එකක්. අපි නිකන් පොදුවේ කතා කරමු. මොනවද ඒගොල්ලෝ කරන ආර්ථික කටයුතු? එකක් තමයි ඒගොල්ලන්ට පිසු ආහාර අලෙවි කිරීම. පිසු ආහාර අලෙවි කිරීම. පිසු ආහාර අලෙවි කිරීම. ඒ වගේම ඒගොල්ලෝ කරන කාර්යයක් තමයි ආර්ථික කාර්යයක් තමයි අමුද්‍රව්‍ය. මේ ආහාර පිසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම. පොළට සප්ලයර්ස්ලා වෙන්න පුළුවන් මිලදී ගැනීම. හරි. ඊළඟට මේගොල්ලන්ගේ තවත් ආර්ථික කාර්යයක් ව්‍යාපාර කටයුත්තක් තමයි සේවකයින් බඳවා ගැනීම. සේවකයින් බඳවාගෙන පුහුණු කිරීම. මොකටද මේ රෙස්ටෝරන්ට් එක කරගෙන යන්නේ? පුහුණු වෙච්ච අය ගන්නත් පුළුවන්, නොපුහුණු අය අරගෙන පුහුණු කරන්නත් පුළුවන්. හරි? ඔව් කැමති විදිහක් කරන්න පුළුවන්. කැමති විදිය කියන්නේ ගැළපෙන දේ. ගැළපෙන දේ කරන්න පුළුවන්. හරි? තව මොනවද තියෙන දේවල්? ඊළඟට මේගොල්ලන්ට පුළුවන් හෝම් ඩිලිවරි. හෝම් ඩිලිවරි. ඒ කියන්නේ ඉතින්ට කැවිල්ලා කෑම කන අයට වඩා නිවසටම ආහාර යැවීම. ආහාර යැවීම. සැපීම. තව මොනවද කියන කටයුතු දැන් අපි ගත්තනේ ආර්ථික කටයුතු. හරි. ඊට පස්සේ මෙතන දාන්න පුළුවන් තවත් ශාකා විවෘත කරන්න. මේගොල්ලන්ගේ සේවය සපයන්න පුළුවන්. මේගොල්ලන්ගේ සේවය බලාපොරොත්තු වෙන පිරිස් ජීවත් වෙන ප්‍රදේශයකට මේගොල්ලන්ගේ අලුත් ශාඛාවක් හරින්න පුළුවන්. ඉතින් මේක තමයි ව්‍යාපාර කරගෙන යනකොට මේ වගේ කටයුතු කරගෙන යනවා. මේක ලයිස්තුවක් ගහලා අපිට නවත්තන්න බෑ. විශාල ලයිස්තුවක් යනවා. ඉතින් බලන්න ඕගොල්ලොත් නිකන් කල්පනා කරලා දැන් අපි මේ කතා කරේ රෙස්ටෝරන්ට් එක. දැන් ඕගොල්ලන්ට පුළුවන් බේකරි එක එහෙම නැත්නම් ගුවන් සමාගමක එහෙම නැත්නම් මෝටර රථ අලෙවි කරන සමාගමක එහෙම නැත්නම් රෝහලක මේ වගේ ඕනෑම ව්‍යාපාරයක මොනවද කරන ප්‍රධාන කාර්යයන් කියන දේ පොඩ්ඩක් මනසින්ම ලයිස්තුගත කරන්න. මොකද මේවා සමහරලාට ඔයගොල්ලන්ගේ විභාගයට වැදගත් වෙනවා. ඔයගොල්ලන්ගේ උත්තර පත්‍ර රචනාමය ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී මේ වගේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. යම්කිසි ආයතනයක් දීලා ආයතන වර්ගයක් දීලා මේකට අදාළ ප්‍රධාන ආර්ථික කටයුතු නම් කරන්න විස්තර කරන්න වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ අභ්‍යාසය මගින් මම හුරු කළේ හැමතිස්සෙම ඔයගොල්ලන් අවබෝධයක් තියාගන්න එක ව්‍යාපාරවල කරන ඔපරේෂන්ස් එහෙම නැත්නම් මෙහෙයුම් සම්බන්ධයි. දැන්
බේකරි එක අපි මේ දේ ලයිස්තුගත කරොත් මීට වඩා වෙනස් ලයිස්තුවක් එන්නේ. ඒ නිසා එක ආයතන වලට විවිධ ආර්ථික කටයුතු කරගෙන යනවා. පවත්වාගෙන යනවා. හරි? අපි ඊළඟට සාකච්ඡා කරමු ව්‍යාපාරයක තිබිය හැකි අරමුණු. ව්‍යාපාරයට තිබිය හැකි අරමුණු. ඒකේ පළවෙනි එක තමයි අපි අර ව්‍යාපාරයක් ගැන කොමක්ද කියන එකේදීත් අපි කිව්වේ පළවෙනි කාරණය එහෙම නැත්නම් පළවෙනි කීවර්ඩ් එක උනේ ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යනවා කියලා කිව්වේ නේද? ලාභ ලැබීමේ අරමුණේ. එතකොට ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක් තමයි ලාභය උපරිම කර ගැනීම. ලාභය උපරිම කරගන්න තමයි ඒගොල්ලන්ට ලාභය වැඩියෙන් උපයන්න පුළුවන්. අනිත් කාරණය තමයි විකුණුම් උපරිම කර ගැනීම. දැන් මම මෙහෙම උදාහරණයක් දෙන්නම්. ලාභය උපරිම කරගන්න සමහර අවස්ථාවලදී බෑ විකුණුම් උපරිම කරගන්නේ නැතුව. දැන් අපි ගත්තොත් කුඩා භාණ්ඩ වර්ගයක්. අපි ගත්තොත් පැන්සලක් කියලා ගන්න. දැන් පැන්සල් චීනෙන් ආනයනය කරන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. අපි චීනේ පැන්සල් ලංකාවට ගෙන්නන ව්‍යාපාරිකයෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් මෙයා එක පැන්සලකින් රුපියලක් තමයි මෙයාගේ ලාභය. එක පැන්සලක් විකුණාම මෙයාට රුපියලක් තමයි එන්නේ කියලා හිතන්න. එතකොට මෙයා දවසට පැන්සල් 10ක් වික්කුවොත් මෙයාට එන්නේ ලාභයේ විදිහට රුපියල් 10යි. එයා පැන්සල් 100ක් වික්කොත් මෙයාට රුපියල් 100ක් ලාභ එනවා. එයා පැන්සල් 1000ක් වික්කොත් එයාට රුපියල් 10000ක් එනවා ලාභයේ විදිහට. එයා පැන්සල් 10000ක් වික්කොත් එයාට රුපියල් 10000ක් එනවා. දැන් ඔබට තේරෙනව නේද? විකුණුම් වැඩි වෙන්න තමයි මෙයාගේ ලාභය උපරිම වෙන්නේ. ඉතින් මේ වගේ පැන්සල් ව්‍යාපාරිකයෙක් ගත්තාම නිදසුනක් විදියට පැන්සල් විකුණන පුද්ගලයෙක් ගත්තාම එයාගේ ව්‍යාපාරයේ අරමුණ ලාභය උපරිම කර ගැනීම කියන එක විතරක් මදි. එයාට ලාභය උපරිම කරගන්න නම් එයා විකුණුමුත් එයා උපරිම කරගන්න ඕන. එයා වැඩි වශයෙන් භාණ්ඩ විකුණන්න ඕන. හරි? හරි. තුන්වෙනි එක තමයි වෙළඳපළ පුළුල් කරගන්න. දැන් සමහර භාණ්ඩ වර්ග තියෙනවා පුතා මේ අපි කිසි ප්‍රදේශයක යම්කිසි කාලයක් ගියාට පස්සේ උපරිම තැනට එනවා. හරි ඊට එහා කස්ටමර්ස්ලා නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ හිතමු සමහර රටවල් වල නම් මේක හරිය ලස්සනට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. දැන් අපේ රටේ ටිකක් අමාරුයි. අපේ අර සිටිස් වෙන් කරලා ගොඩාක් ඈතට යන්නේ නැහැ. අපේ මේ නගරේ වරුන් මම ඊළඟ නගරේ පටන් ගන්නවා. නමුත් සමහර අර ලොකු මහද්වීප වගේ රටවල් ඇමරිකාව ගත්තත් ඕස්ට්‍රේලියාව ගත්තත් එක සිටි එකක් ඉවර වෙලා එහෙම නැත්නම් එක විලේජ් එකක් ඉවර වෙලා අනිත් එක පටන් ගන්නකම් එක්කෝ කැලයක් එක්කෝ කාන්තාරයක් ඒ වගේ. කියන්නේ ලොකු ඩිස්ටන්ස් එකක් ඩිෆරන්ස් එකක් තියෙනවා අර ප්‍රජාවන් දෙක අතරේ සමහර විශාල ගංගාවල් විශාල කඳු ඇටි වගේ තියෙනවා. ඉතින් දැන් මං කියන්නේ දැන් හිතමු කෙනෙක් රෙස්ටෝරන්ට් එකක් පටන් ගන්නවා එක. ඒ සිටි එකේ එයාට යන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. එතකොට මෙයාගේ ව්‍යාපාරය තව ටිකක් පුළුල් කරගන්න ඕන නම් එහෙම නැත්නම් එයාට තියෙන ඔප්ෂන් දෙකක් හැමදාම එයාට ඒ විදිහට ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. නමුත් එයාට හැකියාවක් තියෙනවා නම් මීට වඩා මේක පුළුල් කරගන්න එයාට පුළුවන් එයාගේ බ්‍රාන්ච් එකක් තවත් සිටි එකක පටන් ගන්න. ඉතින් මෙන්න මේ හරහා අරමුණු කරගන්න පුළුවන් වෙළඳපොළ පුළුල් කර ගැනීම. දැන් ගත්තොත් අපේ සොය ඩිල් මාතේ ගත්තාම මේ වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තාම ඒගොල්ලෝ දැන් වෙළඳපොළ පුළුල් කරන්නේ ඒගොල්ලොන්ගේ මේ වෙනදා හිටපු නැති රටවල් වෙනදා බයස්ලා විදිහට හිටපු නැති රටවල් වලට ටාගට් කරන එකෙන් තමයි දැන් කරන්න වෙන්නේ. මේක තවදුරටත් පුළුල් වෙනවා. මොකද ලංකාවේ තේ කියන එකට ලෝකේ අග්‍රගණ්‍ය ස්ථානයක් තියෙනවා. ඒකට හොඳ
ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ වන විට අපෙන් තේ ගන්න අවශ්‍යවල් සියල්ලක්ම වගේ අපෙන් තේ ගන්නවා. ඉතින් අපිට මේක තවත් පුළුල් කරගන්න තියෙන එකම විදිහ තමයි මීට කලින් අපෙන් තේ නොගත්ත රටවල් වලට අපි තේ අපනයනය කරන්න කටයුතු කිරීම. ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද? වෙළඳපොළ කියන එක පුළුල් කරගන්න. අනිත් කාරණය තමයි තව උදාහරණයක් කියන්නම් මේකට. දැන් අපි ෆිසිකල් විතරයි භාණ්ඩ වික්කේ මීට කලින්. දැන් අපේ පොඩි කඩයක් තියෙනවා. ඒ කඩේට ආවහම ෆිසිකලි මිනිස්සෙට මුදල් ගෙවලා භාණ්ඩ ගෙනිච්ච හැකි. දැන් මට මේක පුළුල් කරන්න තියෙන තව විදිහක් තමයි මම මේ කඩේ බඩු ඒ විදිහටම ඔන්ලයින් ස්ටෝර් එකකට ගන්නවා. කාට්ටියට අවශ්‍ය නම් ඇවිල්ලා ෆිසිකල් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට මම දැන් කරේ මොකද්ද? මගේ වෙළඳපොළ ඉස්සෙල්ලා ඕපන් වෙලා තිබ්බේ ප්‍රදේශයේ යම්කිසි පිරිසකට. නමුත් දැන් මං ඔන්ලයින් වලට මගේ භාණ්ඩ ප්‍රමාණය ගෙනිච්ච හින්දා මගේ ෂොප් එක ගෙනිච්ච හින්දා දැන් ඈත ඉන්න පුද්ගලයෙක්ට ඔන්ලයින් හරහා ඇවිල්ලා මගේ ෂොප් එකෙන් බඩු මිලදී ගන්න පුළුවන්. දැන් මේ කරේ මොකද්ද? වෙළඳපොළ පුළුල් කිරීමක්. වෙළඳපොළ පුළුල් කිරීමක්. ඔව් අපි අද සාකච්ඡා කරේ පළවෙනි පාඩම විදිහට ව්‍යාපාර සංකල්ප. මං හිතන්නේ මේ ගෙවුණු පැය ගානක් තුළ ඕගොල්ලන්ට සංකල්ප පිළිබඳ මූලික සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ රෙකෝඩින් එකේ ලින්ක් එක ඇත්තටම YouTube ලින්ක් එක ඔයගොල්ලන්ගේ අනිත් යාළුවන් අතර බෙදා අරගෙන ඒ අයවත් මේ අපේ පන්තියට සම්බන්ධ කරගන්න. මොකද ඔබේ අනුග්‍රහය ඉතා අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී. මොකද මේක මගේ පළවෙනි බැජ් එක 2028 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන බැජ් එක. ඉතින් මං බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ උදව්ව. ඉතින් අපි ඊළඟ සුමානේ වෙනකොට තව දරුවන් පිරිසක් මේකට සම්බන්ධ කරගෙන දෙවන පාඩම පටන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන්.